දැන් අපි කියනවා රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් අපිට සියසින් දකින්න බෑ. සාමාන්‍ය කෙනෙකුට ගිහින් දකින්න බෑ ඒක. දැන් තූපාරාම මහා සෑයේ දකුණු අකුදහත් ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. නමුත් කාටවත් ඒ දකුණු අකුධාතුන් වහන්සේ සියසින් දකින්න බෑ. ඒ නිසා නමුත් දැන් අපිට වර්තමානයේ දන්ත ධාතුන් වහන්සේ අපිට සියසින් දකින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. බුදු ගුණම කියා බුදු බණම අසාසා බුදු සමිඳු බල බලා බුදුන් සරණම ගියා. එතකොට අපිට අද වර්තමානයේ ගත්තාම බුදු සරණ යන්න එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න අපිට දැනට වර්තමානයේ සජීවීව තියෙන්නේ දළදා වහන්සේ සහ සර්වඥ ධාතුන් වහන්සේලා. විද්‍යාව පදනම් වෙන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය මත. හැම දෙයක්ම පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය මතම කියන්න බෑ. සමහර ඒවා තියෙනවා විද්‍යා කතන්දර. විද්‍යාවෙම හැම දෙයක්ම ඔප්පු කරන්න බෑ. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් නින්නද සජීවී සංවාදයේ සමග දෙහෝරාවක් ඔබ සමග රැඳෙන්නට අපට අවසරයි. හැමදාම වගේ රටේ පවතින ප්‍රශ්නයක් කුමන වූ සංවාදයක් අපි අරගෙන එනවා ඔබ ළඟට සාකච්ඡා කරන්නට. ඒත් එක්කම අපි බලාගෙන ඉන්නවා මේ වෙලාවේ අපි අලුත් අවුරුද්ද සිරියාව මැකිලා ගියා. දැන් අපි භාග්‍යවන්ත මාසයේ කෙලවරක ඉන්නේ. ඒත් එක්කම අපිට අපේ ආධ්‍යාත්මික ගුණ වගාවන් අපේ ආධ්‍යාත්මික දිනචර්යාව නැත්නම් ආධ්‍යාත්මික කාලසටහන වෙනුවෙන් තමයි අපේ ඊළඟ මාසයේ වෙන්වන්නේ. මේ මාස දෙක අතරතුර ශ්‍රී ලංකාවේ සමහර ලෝකේ විශේෂයෙන් බෞද්ධ රටවල් වල අවධානය දිනා ගන්න ප්‍රධානම කාරණයක් ශ්‍රී ලංකාව ඇතුලේ සිද්ධ වෙනවා. ඒ කාරණේ මොකක්ද කියලා ඔබ දන්නවා. මේ වන විට ටිකක් සංවාද බහුල වෙලා තිනවා සමාජයේ. ඒ නිසා අපි ටිකක් හිතුවා ඒ ආශ්‍රිතව අද මාතෘකාව තෝරගන්න. ඒ තමයි උතුම් වූ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලෝකවාසීන්ට විවර වෙනවා. ඒත් එක්කම මේ සමග පැන නැගුණු සාකච්ඡා සංවාද සුලභ වෙලා තිනවා සමාජයේ, විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ අය ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා. එතකොට දළදා ප්‍රදර්ශනය මේ ප්‍රදර්ශනය වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණෙන සදහැවත් බෞද්ධ ජනයා මේ සියලු දෙනා මහනුවර නගරයට ඓතිහාසික සෙන්කඩගල පුරවරයට ඇදෙන්න පටන් ගත්තා. දින දෙකක් තුනක් ඇතුළත විශාල දහස් ගණනින් ආරම්භ කළ ජනතාව ඒ ලක්ෂ ගණනින් වර්ධනය වුණා. අවසානයේ කිලෝමීටර 4-5-6 දක්වා මේ ආදි වශයෙන් පෝලිං දිගුවක් ඇති වෙන්න ගත්ත මහා තදබදයක් ඇති වුණා. මේ තදබදය ඇතුලේ නැවත අපේ සැබෑ මිනිසා මතුවෙන්න පටන් ගත්තා. සද්ධාව භක්තිය වෙනුවට නැවත ඇතැම් උදවිය මේක ඇතුලේ ඒ තමන්ගේ ඊර්ෂ්‍යාව, වෛරය, ප්‍රචණ්ඩත්වය ආරම්භ කරන්න පටන් ගත්තා. අපි සාමාන්‍යයෙන් කියනවා මේ පරිසරය රකින්න එක, මේ සබාධම ආරක්ෂා කරන එක, මේ සියල්ල වෙනුවට අපි ආපහු කසල ගොඩවල් එකතු කරන්න පටන් ගත්තා. මේ සියල්ල මැද්දෙන් බොහෝම සදහැවත් උවැසියන් අපේ බෞද්ධ ජනයා බුදුන් දැක්කා හා සමානව මේ උතුම් වූ පුණ්‍ය කර්මයට සහභාගී වෙලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා. ඉතින් මේ සියල්ල පවතිද්දී මේ සම්බන්ධව එළිය සාකච්ඡාවක් ඇති වෙනවා. හදිසියෙම මේ ජනතාව සීමා කරනවා. හැමතැනම රට පුරා මහා නුවරට නොවන ලෙස දන්වා සිටිනවා. මේ දළදා ප්‍රදර්ශනයට සහභාගී නොවන ලෙස දන්වා සිටිනවා. මෙතන සෑම තැනක මේ පණිවිඩය ලබා දීලා තියෙනවා. කෙසේ වෙනමුත් තවමත් මේ මොහොතේ යම් ප්‍රමාණයක් මහා නුවර රැඳී සිටිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද උදෑසනත් අපේ නිෂ්පාදක කණ්ඩායම මේ පරිශ්‍රයේ ගැවසුණා. යම් අයගේ අදහස් විමසුවා. අපි ඒ පිළිබඳව ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වී නමුත් අපිට දළදා ප්‍රදර්ශනයේ බෞද්ධ සංස්කෘතියට අභියෝගයක්ද මේක විවිධ මානයෙන් කතා කරන්න පුළුවන් විවිධ නාලිකා නමුත් රංගින ශ්‍රී ලංකා රූපවාහිනිය බෞද්ධ උරුමයන් දෙස බස රැස සුරක්ෂිත කිරීමේ වගකීම ඔබට පොරොන්දු වෙලා තියෙනවා. මේ මව්බිමේ උරුමය, සම්බුද්ධ ශාසනය රැකීම, ඒ කිලිටුණුවී පවත්වා ගැනීම, මතු පරපුරට බාර කිරීම දක්වා අපට පැවරෙනවා මේ බෞද්ධ සංස්කෘතියත් ශාසනයත් ආරක්ෂා කිරීම. ඒ නිසා ගෞරවනීය භික්ෂුන් වහන්සේලා
ඒ වගේම මේ රටේ ඉන්න බෞද්ධ ජනයා සහ ඒ වගේම බෞද්ධ නොවන ජනයා පවා අද මේ සංස්කෘතිය ඇතුළේ හිතන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා තමයි මේ දළදා ප්‍රදර්ශනයේත් වෙන අන්‍ය ආගමිකයින් පවා දන්සල් දෙන්න පුරුදු වුණේ. ඒ බෞද්ධ සංස්කෘතිය උරුමයෙන් මෙන්න මේ නිසා මේ කතාව හරි වැදගත් වෙයි අද දවසේ ඔබට. දළදා ප්‍රදර්ශනයේ බෞද්ධ සංස්කෘතියට අභියෝගයක්ද මේක බොහොම ප්‍රවේශමෙන් බේරගන්න ඕන. ඔබේ මේ වෙනකොට ඔබ වන්දනාමාන කරගන්නට ඇති. ඒ පින් සිතත් අරගෙන සංවාදය නරඹන්න ඒත් එක්කම ඔබට නොහැකි වෙන්නට ඇති. ඔවුන් දැන් දොස්නා ගන්නට පටන් ගන්න තියෙනවා. නමුත් ඔබේ ඒ චේතනාව පස්සේ කළා ඔබ නැවත සද්ධාව උපදව ගන්න, භක්තිය උපදව ගන්න මේ ඒ නිසා මේ සමාජ ප්‍රශ්නයක් බවට මේක පත් කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ටිකක් ඒ ගැන කතා කරමු. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා මේ සම්බන්ධව සාකච්ඡාවට අපි ගෞරවනීය භික්ෂුන් වහන්සේලා දෙනමකට අපි කැමති බොහොම නමස්කාර පූර්වක පිළිගන්නට අවසරයි අපේ හාමුදුරනේ. නුවර ගලගෙදර මෝක්ෂ ජාත්‍යන්තර විපස්සනා භාවනා සේනාසනේ සේනාසනාධිපති රුවන්වැල්ලේ ජනතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. අපි බොහොම නමස්කාර පූර්වකව පිළිගන්න කැමතියි. ඒත් එක්කම අපි ආරාධනා කළා කෑගල්ල රෑනපාන දලුග්ගල සිරි ගෞතම දම්සක් ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති ගෞරවනීය පඬිත හකුරුවෙල ශ්‍රී ධම්ම රතනතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. අපි බොහොම නමස්කාර පූර්වකව පිළිගන්න කැමතියි. ඒත් එක්කම අපි මේ සම්බන්ධව ගිහි පාර්ශවයෙන් කතා බහ කරන්නට අපි ආරාධනා කළා නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහ පිරිවෙනෙහි පරිවර්තනාචාර්ය ඒ වගේම මේ සාහිත්‍ය විචාරක සුරේන්ද්‍ර මොළගොඩ මහත්මයාටත් අපි ආරාධනා කළා. බොහොම ආදරෙන් පිළිගන්නා සුරේන්ද්‍ර මහත්මයා. අපි කැමති අපි මේ කාරණේ බොහොම ඔබට විවෘතව ඔබත් එක්ක කතා කරන්න. ඔබත් සහභාගී කරගන්න කැමති අද දවසේ දුරකථනයේ ඔස්සේ මේ සාකච්ඡාවට. තවත් පැත්තකින් අපි අද උදෑසන දළදා වහන්සේ අභියස බොහෝ දෙනා අපට පැවසූ යම් අදහස් තිබෙනවා. ඒවත් මේ සාකච්ඡාව එක්ක අපි මුහු කරගන්න කැමති. අපේ දර්ශනික පෙළක් තියෙනවා. ඒ සියල්ල සමග සංවාදය ඉස්සරහට ගෙනියමු. අපි දළදා ප්‍රදර්ශනයේ බෞද්ධ සංස්කෘතිය අභියෝගයක්. අපි හඳුනන බොහොම තීරණාත්මක තැනක රට තියෙන්නේ. විවිධ සංවාද සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් ඇවිල්ලා තියෙනවා. අපි සංවාදයේ ආරම්භයේ කැමති බාර කරන්නට අවසරයි රුවන්වැල්ලේ ජනතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි මේ සාකච්ඡාවට මුල පුරමු. තෙරුවන් සරණයි පින්වත් මහත්මයා. මේ දිනවල අපි ඇත්තටම ශ්‍රී ලංකා වාසී බෞද්ධ ප්‍රජාව ඇතුළු කොට සියලු දෙනාටම වාග්යවන්ත අවස්ථාවක් වශයෙන් අපිට දකින්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වාමශ්‍රී දන්තදාතන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම මේ දිනවල මේ ශ්‍රී ලංකා ද්වීපයේ සිදුවෙන කටයුත්තක්. ඒකට අපිට ඒක ඇත්තටම අතිශයින් දුර්ලභව සිදුවෙන දෙයක්. දැන් අපි ගත්තට පස්සේ එක දෙයක් අපි දුර්ලභ වශයෙන් අපි දකිද්දී දැන් අපි හිතනවා අවුරුදු එක්ක 16කින් වගේ කාලෙකින් තමයි මේ දන්තදාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන්නේ. අපි හිතනවා ඒක ටිකක් අපි බලනවා මොකද්ද මේ අවුරුදු 16ක වගේ කාලයක් ටිකක් දීර්ඝයි වශයෙන් අපි දකිනවා. නමුත් අපි කල්පනා කරොත් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ වගේ කාලෙකින්ද? නෑ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ. බුදුරජාණන් වහන්සේලා කියන කල්ප 100 ගානකිනුත් මේ ලෝකේ දුර්ලභ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන්නේ. දැන් එතකොට සමහර කල්ප 100 ගණන් තියෙනවා. මේ ලෝකේ අබුද්ධෝත්පාද කාල තියෙනවා. අපි කල්ප කිව්වට පස්සේ කල්පය අපිට අපි දන්නවා පින්නත් ඔබ ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් වශයෙන් දන්නවා කල්පය කියන එක අපිට ඉලක්කම් වලින් මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට ඒ වගේ අතිශයින් දීර්ඝ කාලවල බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කල්ප තියෙනවා. නමුත් දැන් අපි මේ ඉපදිලා ඉන්න කල්පයට කියනවා මහා භද්‍ර කල්පය. භද්‍ර කල්පය කියන්නේ සුන්දරයි භද්‍රයි. මේ කල්පය මහා භද්‍ර කල්පයක් බවට පත් වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ මේ වෙද්දී බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණා. කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තමයි අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පින්නතුනේ මේ මහා භද්‍ර කල්පයේමයි. එතකොට ඒ වගේ දැන් අපිට මේ කල්පය සුන්දර වෙන්න එක හේතුවක් නේ අපිට බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙනවා. හැබැයි සමහර කල්ප තියෙනවා අබුද්ධෝත්පාද කාල. ඒ කල්පවල බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණ
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින යුගයක තමයි පින්නතුනි අපි සියලු දෙනාම මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබලා තියෙන්නේ. ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ අපිට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ ඒ ධර්මයේ තියෙන පිළිසරණ ලබන්න පුළුවන් යුගයක ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහෙන යුගයක දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ සියසින් දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ වැඩ සිටිය උතුම් දන්ත ධාතුන් වහන්සේ නමක් දැකලා අපිට හිත පහදවාගෙන අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් අපිට ඒක ඇත්තටම ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වශයෙන් අපේ ජීවිතවල ලැබිච්ච වාග්ය සම්පන්න අවස්ථාවක් වශයෙන් අපිට මේක දකින්න පුළුවන්. ඒ වගේම අපිට මෙලව පරලව යන දෙලවටම යහපත උදා කරගන්න ඒ උතුම් දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න අපිට ලැබුණු දුර්ලභ අවස්ථාවක්. දැන් අපි අහලා තියෙන බුදුරජාණන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේම බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරනවා. යේ භික්කවේ බුද්ධේ පසන්නා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගත්තොත් යෝ පසන්නා අග්ගේ කෝපන පසන්නා ඒ කෙනා අග්‍රම කෙනා කෙරෙහි පැහැදුනා වූවා වේ. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන යම් කෙනෙක් පහදිනවද විපාකේ අග්‍රයි. එහෙනම් අපිට මේ දන්ත ධාතුන් වහන්සේ සිහිපත් කරලා කවුරු හරි වන්දනා කරන්න යනවා නම් ඒ යන්නේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. පැහැදිලි. අපි හඳුනන දැන් මේක අපේ ඉදිරියට සංවාද කරමු. දැන් මෙන්න මේ මනෝභාවය සහිත තමයි අපි පොලිමකට එකතු වෙන්න ඕනේ. මෙන්න මේ අදහස පෙරදරිව තමයි අපි මේ පොලිමේ ගිහිල්ලා වන්දනාමාන කරන්න ඕනේ. මේක නිකන් අර පහුගිය කාලේ ඉන්ධන ටිකක් ලබා ගැනීමට පොලිමක හිටියා වගේ මේ ඒක ඇතුලේ ගහමරාගෙන එහෙම ගමනක් නෙවෙයි. මොකද එහෙම සංස්කෘතියකින් මේ පොලිම් යුගයට ආයෙන්නේ වෙන පොලිම් සංස්කෘතියක් හැදෙන්නේ. අපි ඉදිරියට කතා බහ කරමු මෙහි පූජනීයත්වයේ වටිනාකම විශේෂයෙන් ඓතිහාසික වටිනාකම සුවාසු දහසක් ධර්මස්කන්ධය දෙසු ශ්‍රී මුකේ ඒ ස්පර්ශය ලැබපු දන්ත ධාතුන් වහන්සේ නමක්. දැන් මේවා සම්බන්ධව අපිට කියවීමක් තිබුණද පෙර එක පාටම දැන් මේක දේශපාලනික ප්‍රශ්නයක් කොට සලකන්න යනවා ඇතැම් උදවි. තවත් කට්ටිය මේක වෙනත් වමනාවන් වෙනුවෙන් තව අය යම් ව්‍යාපෘති වන්නට පුළුවන්. මේ පිළිබඳව මේ වෙලාවේ සැරිසරන යම් සංවාද සමාජයේ වර්ධනය වුණොත් අපට අනාගතයේදී විශාල මේ සංස්කෘතියට විශාල අභියෝගයක් වෙනවා. අපි හඳුනන දැන් මේ සංස්කෘතියට අභියෝගයක් වේද? නැවත අපි කැමති අපි හකුරුවෙල ශ්‍රී ධම්මරතනතිස්ස ස්වාමීන් වහන්සේට මේ ආරම්භයේ බාර කරන වහන්සේගේ කියවීම මොකද්ද මේ සම්බන්ධව වහන්සේ දරන අදහස? හොඳයි. දරුවන් සරණයි සිළුම් දෙනාටම කරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඇත්තටම අපි මහත්තයා දළදා වහන්සේ කියලා කියන්නේ ශාසනික වශයෙන් ගත්තහම අපිට බොහෝ සෙයින්ම වටිනා කියන පූජනීය වස්තුවක්. ඒ වගේම තමයි දේශපාලනික වශයෙන් ගත්තහමත් එක්තරා විදියක දේශපාලනික රැකවරණයක් බලාපොරොත්තුවෙන් ලංකාවට ලැබුණු වටිනා දායාදයක් විදිහට අපිට දළදා වහන්සේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දළදා වහන්සේ වන්දනාමාන කරන්න යනකොට අපි දැන් සමාජයේ කතිකාවතක තියෙනවනේ දළදා ප්‍රදර්ශනය කියලා. ඒ දළදා ප්‍රදර්ශනය කියන එක මම කැමති දළදා දැකුම් මංගල්‍යය කියලා. සාමාන්‍යයෙන් අතීතයේ හඳුන්වන්නේ දළදා දැකුම් මංගල්‍යය කියලා. ප්‍රදර්ශන බොහොමයක් තියෙනවනේ සමාජයේ නේද අපේ? ඔව්. එතකොට මේ ප්‍රදර්ශන අතරින් දළදා වහන්සේ නමක් අපිට පෙන්වන්න ඒ අවශ්‍ය අවකාශය ලබා දෙනවා කියලා කියන්නේ ඒක දුර්ලභ අවස්ථාවක් නේ. අද දැන් අපි ඒක දුර්ලභයි කියලා කියන්නේ දැන් මහ පොළොවේ මතු පිට තියෙනවනේ විවිධ වර්ගයේ ගල්. ඒ ගල් වලට අපි යම් යම් වටිනාකම් දීලා තියෙනවා. හැබැයි නමුත් ඒ වටිනාකම් දීලා තිබුණට පොළොවේ යට තියෙනවා යම්කිසි වටිනාකමක් තියෙන ගල් වර්ගයක්. එතකොට අපි ඒ ගල් ටික හොයන්න මහ පොළොව කැණීම් කරන්න. කැණීම් කරලා ඒ වටිනා කියන ගල් ටික අපි ගන්න ඕන උඩට. අන්න ඒ වගේ තමයි සර්වඥාන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන්න අපි ඒ ස්ථානවලට යනකොට ශ්‍රද්ධාව ගෞරවය තියාගෙන යන්න. කියන්නේ අපි
බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්නයි වන්දනා කරන්නයි යන්නේ කියන අදහසින් අපි ඒ ස්ථාන වලට ගියොත් අපිට පුළුවන් භාග්‍යතුන් වහන්සේම සඳහන් කරනවා මේ ඒ ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන යම් කෙනෙක් ධාතුන් වහන්සේලා වන්දනා කරනවා නම් ආන්ගේ කෙනාට ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ලබා ගන්න පුළුවන් ඒ ආනිසංස වර්තමානයේදීත් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට අපි තුල තියෙන්න ඕන මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ. ශාස්ත්‍රීය ගෞරවය තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට පිනක් කරගන්න අවස්ථාව අවකාශය අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන කාරණාව මූලික කරගෙන තමයි අපි ධාතුන් වහන්සේලා වන්දනා කරන්නේ. අවශ්‍ය අවකාශය අපි සලසා ගන්නට ඕනේ. ඒ වගේම තමයි දැන් අපි පෝලිං යුගයේ කියන කතා කරනකොට අපිට ගොඩක් ওই පෝලිං කියන කතාව හරි හුරුයිනේ. මොකද ඉස්සර අතීතයේ කියන්නේ මේ අපිට තිබුණා මොකද්ද මේ තෙල් පෝලිම තිබුණා. ඊට පස්සේ ওই විවිධ පෝලිං වර්ග තිබුණා. එතකොට ඒ අවස්සේ දැන් ඔන්න දළදා වහන්සේ බලන්න ලොකු පෝලිමක් තියෙනවා. එතකොට අපි මේ පෝලිං වල ඉන්නකොට දැන් අනිත් පෝලිං වලට වඩා මේ අපි ඉන්න අද වර්තමානයේ ඉන්න ඒ පෝලිම හාත්පසින් වෙනස්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන තථාගත භාග්‍යතුන් වහන්සේ බලන්න බැහැ දකින්න ඒ ශ්‍රද්ධාව ගෞරවය පෙරදරි කරගෙන අපි එන මේ පෝලිම. එතකොට මම කල්පනා කරනවා දැන් මේ අපි ධාතුන් වහන්සේලා වන්දනා කරන්න අපි පෝලිමේ එනවනේ. පෝලිමේ ඇවිල්ලා සර්වඥ ධාතුන් වහන්සේ ඒ වගේම දළදා වහන්සේ වන්දනා කරලා බොහොම ශ්‍රද්ධාවෙන් එළියට අපි බහිනවා. නමුත් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ අපිට භාග්‍යතුන් වහන්සේ දකින්න බලන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒ සංඥාව ඇති කරගෙන තමයි අපිට භාග්‍යතුන් වහන්සේමයි මෙතන වැඩි ඉන්නේ කියන කාරණාව මූලික කරගෙන අපිට දළදා වහන්සේ වන්දනා කරන්න අවස්ථාව සැලසෙනවා. එතකොට මෙතෙන්දී අපි දැන් සංසාරයේ සැරිසරනවානේ. එතකොට මේ සංසාරයේ සැරිසරන අවස්ථාවේදී අපිට මේ පෝලිමේ ඇවිල්ලා දළදා වහන්සේ දැකලා වන්දනා කරගත්තා වගේ පින්කමක් සිද්ධ කරගන්න අවස්ථාව සැලසෙනවා මේ සංසාරේ එනකොට. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිලා දැකලා වන්දනා කරලා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ටිකක් ශ්‍රවණය කරලා මේ සසරෙන් අත් මිදෙන්න අවශ්‍ය අවකාශය සලසා ගන්න පුළුවන්කම තිබෙනවා මේ ශ්‍රද්ධාව මූලික කරගෙන දළදා වහන්සේ වන්දනා කිරීම තුලින්. අපි ඉදිරියට මම හිතන්නේ වහන්සේ බොහොම වටිනා කාරණා ටිකක් මේ සංවාදයට මුහු කරා අපේ හඳුරන්නේ. දැන් මට දැන් ඔහොම කියනකොට හිතුණා දැන් මේ දළදා මේ දැක්මට මේක මංගල්‍යයක්සේ සලකලා මේ වචනේ ඉඳන් වරද්දලා වගේ. ඒ කියන්නේ අපි මේ සාමාන්‍යයෙන් ගත්තාම මේ වෙන ප්‍රදර්ශන වැහි වැහලන අවුරුදු කාලෙත් වෙන ප්‍රදර්ශන තිබුණා. දැන් මේ සංදර්ශන ප්‍රදර්ශන ඇතුලේ මේ බෞද්ධ හැඩයට මේක ගෙනාව නම් තව ටිකක් මේ වචනයෙන් ටිකක් සංවර වෙන්න තිබුණා. දෙවෙනි කාරණය මේ දැක්මට ප්‍රථමව දෙසතියක්වත් අඩුම තරමේ ශ්‍රී ලංකාවේ හැමෝටම ඔය ඔබ වහන්සේ කිව්ව කාරණාව හැම නාලිකාවකින්ම හැම තැනකම හැම පන්සලකින්ම මේක කියවලා තිබුණා නම් අන්න අපි පොලිමට යනකොට පූර්ව මනෝභාවය හදාගෙන ගිහිල්ලා බොහොම මේ තියෙන தත්ත්වය මේ උණුසුම් තත්ත්වයේ යම් තාක් දුරට සමනය වෙන්න ඉඩ තිබුණා. අඩු ගානේ දෙන හැම කෑමම අපි බඩට නොදා ගන්නත් ඉඩ තිබුණා. මං කියන්නේ මේක මේ වෙන කටයුත්තක් සඳහා වෙන අරමුණු වෙනුවෙන් නොවේ අනේක වලක්ව ගන්න තිබුණා. මොලගොඩ මහත්තයා දැන් මේ පැත්තේ ගත්තාම දැන් මේක ටිකක් දැන් මේ වෙනකොට ප්‍රදර්ශනයට එන්න එපා කියපු කට්ටියගේ පොඩි හිත ඇවුලකුත් තියෙනවා. ඒ අපිට දළදා වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමට පින් මදිද නැතිද? එතකොට දැන් මේ ප්‍රශ්නේ කලමනාකරණය කර ගැනීම. එතකොට දැන් ප්‍රදර්ශනයට බැලලා වැඩක් නැහැ මේ දැන් ප්‍රදර්ශනයට දැන් බයින්නේ. ඒ ප්‍රදර්ශනයට බැලන්නට කමක් නැහැ. ප්‍රදර්ශනෙන් ඔබට ගිහිල්ලා මේ දැන් දත් ගැන සමාජයේ කතා වෙන්න අරන් තියෙනවා. මේ සමහර වෛද්‍යවරු පවා අදහස් කියනවා මේ සම්බන්ධව. වෙන භෞතිකවාදීන් විඥානවාදීන් කියලා කොටස් දෙකකට බෙදලා යම් වාද සංවාද කරනවා. මේ ප්‍රශ්නය
මොළගොඩ මහත්මයා අපි මේ සමාජයට මෙතනින් එහාට ගෙනියන්න හොඳ නැහැ. මේක වැරදි හදලා ඉස්සරහට මේ සාකච්ඡාව ගෙනියන්න ඕනේ. වැරදි එකතු වෙලා ගියොත් මේක විකෘතියක් වෙනවා. අපි කොහොමද මේක කල්පනාකරණය කරගන්නේ? මේක මූලික කියවීම අපි කොහොමද හදාගන්නේ? හොඳයි අපේ අද මේ සංවාදයට වැඩම වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙන්නගෙන් අවසරයි. වැඩසටහන් මේ වන අපේ ගමගේ සොයුරන්නේ. ඊටාම මේ කාලෝචිත මාතෘකාවක් ඔබ මේ අද යෝජනා කරලා තියෙන්නේ. ඔව් මේ වෙනකොට දළදා දැක්ම ප්‍රසිද්ධ වචනය හැටිකුත් දළදා ප්‍රදර්ශනය අර්බුදකාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා තමයි. ඒ හරහා නොයෙකුත් ඔබ අර පැවසුව වගේ අතුරු ප්‍රශ්න කරා ගිහිලා තියෙන මේ කතන්දරේ. සමහරුන්ට විද්‍යාත්මක ක්‍රමවේද මතවාද එනවා මෙතෙන්දී. ඒ බටහිර විද්‍යාව. බටහිර විද්‍යාවෙන්. එතකොට විද්‍යාව පදනම් වෙන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය මත. හැම දෙයක්ම පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය මතම කියන්න බෑ. සමහර ඒවා තියෙනවා විද්‍යා කතන්දර. විද්‍යාවෙම හැම දෙයක්ම ඔප්පු කරන්න බෑ. එතකොට එහෙනම් විද්‍යාව නොවෙන්න අනිත් එක අවිද්‍යාව වෙන්න එපේ. මේ දෙකම පවතින්න ඕන. දෙකටම පැවැත්මක් තියෙනවා එක්තරා ආකාරයකට. දැන් හිතන්නකො ශ්‍රද්ධාව මූලික කරගෙන. ශ්‍රද්ධාව කොහෙන්ද ඇති වෙන්නේ? ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් මේක විද්‍යාත්මක කතාවක් නෙවෙයි. ශ්‍රද්ධාව හදවතේ. හදවත මූලික කරගෙන තමයි ශ්‍රද්ධාව උපදින්නේ. එතකොට විද්‍යාව උපදින්නේ සමහර විට මොලේ මූලික කරගෙන වෙන්න පුළුවන්. තර්කය ආශ්‍රිත කරගෙන අර කිව්වාගේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනය හා සමග වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මේ අර්බුදය හරහා විද්‍යාත්මකව දැන් ඔය කියන කතන්දර ඔප්පු කරා කියලා. ඉතින් එහාට ගමනක් තියෙනවද අපිට? දැන් කවුරු හරි මෙන්න විද්‍යාවෙන් මේක ඇත්ත. හෝ මේක නෑ. ඔය දෙකෙන් එක මත තිබුණොත් තීන්දුවකට આવොත් අපිට ගමනක් තියෙනවද? මින් එහාට කවට හරි එහෙම පඬියෙකුට පඬිවරයෙකුට කියන්න පුළුවන් නම් අපිට කොහෙද තියෙන්නේ ඊට පස්සේ තියෙන ගමනක්? යන්න බෑනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව වෙන්නේ හදවතින්. අර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා වගේ අරමුණ තමයි. අර ඔබත් ඒක ප්‍රකාශ කරා. මොකද්ද අපි දළදා දැක්ම දළදා හාමුදුරන් වහන්සේ දැක වැඳ පුදා ගන්නට තියෙන අරමුණ. අරමුණ තමයි අංක එක වෙන්න වෙන්නේ. අරමුණ පැහැදිලි නම් අරමුණ කරා යන ගමන තමයි හදා ගන්න ඕන. මම යන්නේ මේකට. මම යන්නේ මෙන්න මේ අරමුණු දෙසා. ජීවිතේ සමහර අපේ වයසක වයෝවෘද්ධ අම්මලා අප්පච්චිලා කියනවා ආයේ අපිට දළදා හාමුදුරු දකින්න ලැබෙයිද නැද්ද දන්නේ නැහැ. හැමෝම කියනවා බොහෝ දෙනෙක්. දන්නේ නැහැ. ඉතින් ජීවිතේ කාටත් ෂුවර් නැහනේ. නේද? මේ අවිනිශ්චිත ජීවිතේ කාටත් එහෙම තමයි. කාටත් ආයෙ දකින්න හම්බෙයිද නැද්ද දන්නේ නැහැ. ඒ හින්දා වැඳ පුදාගෙන එළියට ආපු අය මාලිගා පරිසරයෙන් එළියට ආපු අය කියන්නේ මේ ජීවමාන බුදුන් දැක්කා සමානව සතුටක්, චිත්ත ප්‍රීතියක් නේද? බුද්ධාලම්බන ප්‍රීතියක් අපිට ඇති වුණා. අපිට අද මැරුණත් කමක් නැහැ. ඉතින් ආන්ගේ විශ්වාසය මිනිසුන්ට දෙන්න ඕන. බුද්ධ භාෂිතය අනුව විශ්වාසා පරමා ඥාති. සියලුම දේට වඩා ඥානය කවුද? විශ්වාසය. ඉතින් විශ්වාසය කඩවන, විශ්වාසය පළුදුවන, තර්කාන්විත නොවන ඇතම් බහූභූත කතා මේ ASCII යන එක ඇතර එහෙම උනේත් දළදා ප්‍රදර්ශනයේ කළමනාකරන දෝෂය නිසා බවන ඇත්තටම කියන්න ඕන. එක කමිටු ගැන කියනවා, සංවිධායකවරු ඉන්නවා, මම හිතන්නේ රාජ්‍ය මැදිහත් වීමකුත් මේකට තියෙනවා. හැම දෙනාගම ආරක්ෂක අංශද පැමිණෙන අයද හැමෝම කළමනාකාරීත්වය පිළිබඳ මීට වඩා කල්පනා කරා නම් මේ සුන්දර, මේ අතිශයින්ම දුර්ලභ අර හාමුදුරුවෝ කිව්වා වගේ මේ දළදා වහන්සේ හැමදාම ප්‍රදර්ශනය කරන්න බෑ. මේ උදේ හවස පැය 24ම දළදා වහන්සේ ප්‍රදර්ශනය කරපුවාම ඊට තියෙන වටිනාකම, ඊට තියෙන ගරුත්වය නැති වෙලා යනවා. අර මැණික් පොළොව යට තියෙන මැණික් ඒ යට තියෙන තරමට තමයි එන වටිනාකම තියෙන්නේ. ඒ දුර්ලභභාවය අනුව තමයි වටිනාකම වෙන්නේ. මැණික් සුලභ වැලි වගේ සුලභුනොත් මැණික් කවුරුත් ගණන් ගන්නේ නැති වේවි. ඒ නිසා මේ අතිශයින්ම දුර්ලභ වස්තු මේ අතීතයේදී ගමගේ මහත්මයා මේවා රාජ්‍යත්වයේ සංකේතනේ. දළදා හාමුදුරුවොත් එක්ක රාජ්‍යත්වයේ ගමන් කරනවා. පාත්‍රා ධාතුවත් එක්ක රාජ්‍යත්වයේ ගමන් කරනවා. ඊට පෙර නම් කඩොල් ඇතා සමග විහාර මහා දේවිය සමග රාජ්‍යත්වයේ ගමන් කරනවා. ඉතින් පසු කාලීනව කීර්තිසිංහ මේඝවර්ණ රජ දවස අපිට උරුම වූ සැබවින්ම අපට ශ්‍රී ලාංකිකයන්ට උරුම විය යුතුම දෙයක් තමයි දළදා වහන්සේ. ඒක සබහා දහම විසින් අපිට දායද කරලා දීපු මේ අගනා වස්තුවට නිග්‍රහ කරන එක නෙවෙයි තියෙන්නේ. මීට වඩා
තවදුරටත් මේ අගේ වැඩි කරමින් බලන්න ඒ ප්‍රදර්ශනය සම්බන්ධ තව දේවල් අපිට ඉදිරියට කතා කරන්න පුළුවන් වේවි. බලන්න අන්‍ය ආගමික අපේ සහෝදරයන් සහෝදරියන් මේට දක්වන ගරුත්වය ඒගොල්ලන් තිබුණානේ අපේ වැඩක් නෙවෙයි පාඩුවේ ඉන්න. අපේ වැඩක් නෙවෙයි මේක. අපිට මොකද නෑ ඒගොල්ලෝ බොහොම සහෝදරත්වයෙන් ඒ පැමිණෙන අයට පුළුවන් විදියට. අපි කියන්නේ 100%ක් මේ සංග්‍රහ කරා 100%ක් මේ දුක සැප බැලුවා නෙමෙයි. ඒගොල්ලන්ට පුළුවන් විදියට හැකි විදියට ප්‍රත්‍යපහසුකම් සැපයූ බව අපි දන්නවා. අපටත් වඩා මාධ්‍ය වේදිකයට ඔබ ඒක සජීවීව දකින්න ඇති. අන්න ඒව තමයි අපි බලන්න මේ සංස්කෘතිය. මේ තමයි සංස්කෘතිය පුළුල් අදහසක් තියෙනනේ ආගමික පුද සිරිත් විශ්වාස චාරිත්‍ර වාරිත මත පදනම් වූ දෙයක් නේ. මේ අපේ සංස්කෘතියේ ඉතාම වැදගත් කොටසක් තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ. ඉතින් ඒ සඳහා ඒ හරහා මතුවෙච්ච මේ කතාව අපි මේන් එහාට විද්‍යාත්මක පදනමක් සහ අපේ විශ්වාස දෙකම රඳවාගෙන ගෙනියනවා මිසක අනාගත පරම්පරාවට අඳුරු ආදර්ශ සපයනවට නම් අපේ කිසිම කැමැත්තක් නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. පැහැදිලි දැන් මේ කතාව ඔබේ කතාව අහපුවාම ඉතිහාසයේ එහෙම ඇතෙක් හිටියද එහෙම රජුරුවත් එක්ක ඇත්තු ගියාද දසමහා යෝධයෝ හිටියද කියලා හෙට කවුරු හරි සමාජ මාධ්‍යයෙන් ඇහුවොත් එහෙම හොඳ උත්තර කෙරේ උත්තර ඇතුලේ අපිට සමාජය කියව ගන්න පුළුවන් ඔවුන්ගේ විඥාණය කොයිතරම් නැත්නම් ඔවුන්ගේ සවිඥානිකත්වය කොයිතරම් කියවීමක් තියෙනවද කියලා. ඉතින් එහෙම දැන් නූතන සමාජය අපිට පේනවා කුඩා වෙමින් යනවා. මහා මිනිසුන් කුඩා වෙමින් ගමන් කරනවා. මේ තාක්ෂණය හරහා මේ සුහුරු තාක්ෂණයට හුරු වීම මේ සමාජ ජාලාවල සැරිසරන බොහෝ දෙනාට මේ ඔවුන් කුඩා තිරයක් ඇතුලේ ලෝකේ දකින්නේ. ඉතින් ලෝකේ ඊට වඩා හරි පුළුල් ලෝකේ ඊට වඩා වෙනස් බුදුන් වහන්සේගේ ශ්‍රී ධර්මයේම කේන්ද්‍රගත වෙන්නේ අවිද්‍යාවට නෙමෙයි විද්‍යාවට. ඒ වගේම මිනිස්සු මේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර කරලා හදවතට සහ මොළයට ඒ වගේම මේ ඔබ කිව්ව කතාවේ හරි වැදගත්ම කාරණේ තමයි සුරේන්ද්‍ර මොළගොඩ මහත්මයා දැන් බෞද්ධ නොවන අය පවා මේ සංස්කෘතිය ඇතුලේ හිතනවා. දන්සල් සංස්කෘතිය මේ බෞද්ධ සංස්කෘතියෙන් ආපු උරුමයක්. හැබැයි අන්‍ය ආගමිකයන් පවා අපි කවුරුණත් මේ බිමේ මේ පුංචි බිමේ හිටපු අපි මේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ඒක අද බොහෝ දෙනෙක් පිළිගන්නවා නේ. මුසල්මානුවද ද්‍රවිඩ මේ හැමෝම එකතු වෙලා තමයි මේ සංස්කෘතියට අත ගහලා තියෙන්නේ. මේක මේ පෝෂණයක් තේරුම් ගන්න නිසා මේකට උඩින් ගිහිල්ලා ලොකු කතා දාලා එහෙම නැත්නම් ඔය යම් ලෝකේ කොහේ හරි කොටස් අමුණගත්ත කට්ටිය යම් මේ බටහිර මතවාද අමුණගෙන තමන් මහා විද්‍යුතෙක්කයි ප්‍රකාශ කර ගැනීමට අවශ්‍ය උපුටා දැක්වීම විතරක් කරලා මේ මහා කතාව මේ මහා මේ සිද්ධිය එක දිහාවට ගෙනියන එකට අපිට එකක් තරේ විරුද්ධ වෙනවා තහ විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඔබටත් ඒ ගැන කියන්න දෙන අපි මාධ්‍යවේදිකයට අපට කියන්න දෙන කාරණේ තමයි අපිත් ජනතාව ඇත්තරම උන්ගේ මනස පුහුණු කරනවා. උන්ගේ ජීවිතයේ හදවතත් මනසත් ඔසවා තැබීම තමයි අපේ මාධ්‍ය මෙහෙවරේ මූලික අරමුණ. නිසා මේ කතා අතිශය වැදගත්. සමහරව මෙතනින් එහාට නොගෙන යනවා නම් හොඳයි කියන කාරණෙත් එක්කම අපි කැමතියි නින්නාද සජීවී සංවාදයේ පළවෙනි විරාමයට යන්න. දළදා ප්‍රදර්ශනය අපි දළදා දැක්ම කියලා ගත්තොත් එහෙම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතු කළා වගේ මේක මංගල්‍යයක්. අපේ සංස්කෘතියත් එක්ක නෑකම් කියන ප්‍රධානම දේවල් තමයි අපේ සංස්කෘතික මංගල්‍යය. දැන් අවුරුද්ද ගත්තාම අපි අවුරුදු ප්‍රදර්ශනය කියන්නේ නැහැ. අවුරුදු සූර්ය මංගල්‍යය කියලා කියන්නේ නේ. ඒකට මංගල්‍යය කියනවා නම් අපිට මේ වෛශාඛ්‍ය මංගල්‍යය කියනවා. ඒත් අතරතුරේ එන ආගමික උත්සව වලට අපි පොඩි අදහසක් හැඩයක් දෙන්න ඕනේ. ඒවා නියාමනය කරලා දැම්මම තියන්න ඕනේ. නැත්තම් මේවා වැරදි මත අරගෙන ගිහිල්ලා මේ කොහේ නවතීද දන්නේ නැහැ. ඒ නිසා ටිකක් මේවා ගැන අවධානයෙන් ඉන්න. 066 22 83 608 609 අපට විවෘත කරනවා. විරාමයෙන් අනතුරු අපි සංවාදයේදී හම්බෙමු. අපි ගිහලා යන විරාමයට ප්‍රඳෙන්න බැතියෙන් අප සමග. දළදා ප්‍රදර්ශනය අපි වචන වෙනස් කළා. දළදා දැක්ම නැත්නම් ඒ මංගල්‍යය බෞද්ධ සංස්කෘතියට අභියෝගයක්. බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ දීර්ඝ කාලයක් අපි හිටගෙන ඉන්න පුරුෂාර්ථ ටික අපේ හර පද්ධතිය. සංස්කෘතිය කියලා කියන්නේ අද ඒ වචනේ වෙන විදිහට එක එක්කෙනා අරුත් ගැන්වට මේක සමස්ත ජීවන ක්‍රමය අපේ ගනුදෙනු සකස් වන විදිය අපේ හිතන මතන විදිය ක්‍රියා කරන විදිය ඔක්කොම තීරණය වෙන්නේ සංස්කෘතියක් ඇතුලේ. ඒ නිසා මේ බෞද්ධ සංස්කෘතියේ බොහෝ පුරුෂාර්ථයන් තියෙනවා. ඒ නිසා තමයි මේ බිමේම හැමෝම සදහසිතෙන් වන්දනාමාන කරගන්න බැරි වුණත් අපි දෙනවා දන්සලක් කියලා. බොහොම සද්භාවයෙන් ඒ අය
දන්සල් දෙනවා. දන්සලේ ප්‍රධාන තේරුම අතහැරීම. අපි තමයි තෘෂ්ණාවෙන් බැහැරවෙන්න සංසාරයේ පුහුණු කරන කට්ටිය උදවි. ඔබ හිතන්න අපි සිව්වනක් පිරිසක් එකතු වෙලා මේ සසර ගමන කෙලවර කරගන්න. අපි අතහැරීම තෘෂ්ණාවෙන් බැහැරවීම පුහුණු කරනවා. සිත පිරිසුදු කර ගැනීමේ ව්‍යාපෘති ඇති කරනවා. අපේ සිත අපිරිසුදු නම් ඉතින් අපි ඉන්න වටපිටාවත් අපිරිසුදු වෙනවා. ඉතින් අපි මේවා ගැන සංගමයෙන් හිතන්න වෙනවා. ඉතින් 066 22 83 608 609 සංවාදයේ පෝෂණය කරන්න පුළුවන්. තා කෙටියෙන් ඔබට අවස්ථාව ගන්න පුළුවන් 066 22 83 608 609 අපේ සියලුම සදහවතෙකුට අපි හැමෝටම මේක බොහොම ගෞරවයෙන් ආරාධනා කරන ගමන් අපි කැමති මේ කතාවේදී අපේ ජනිතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කතාවේදී සමහර ඉරක් ගහලා මේ ඓතිහාසික කාරණා ඉතිහාසයට අපි දන්නවා මේ ඉතිහාසයට යම් විවේචන එල්ල වෙනවා විශේෂයෙන් අපේ රට ඉතිහාසයට. ඒතර මේ ඓතිහාසික කර්ම ඇත්තටම දන්තධාතුන් වහන්සේ වැඩම කරාද ඒ තරම් විශාලද මේක ඈ මේ රුන්තකද රදනකද පුරස්චාරකද චාරණකද දැන් වෛද්‍යවරු කියනවා මේක රදනක. දැන් මේවා විශාලද මේ දත් සම්බන්ධව ඇතිලා තියෙන සාකච්ඡාවෙන් එළියට ගිහිල්ලා මේ ඓතිහාසිකව මේක ගලප්පන එක. මේ දිතිස් මහා පුරුෂ ලක්ෂණ තිබු වලින් හැබී මේ ශ්‍රී ගෞතම බුද්ධ දේහය සම්බන්ධව සාකච්ඡාවක් දැන් ආපහු මෙතෙන්ට ගෙනලා දාලා තියෙනවා. දලදා ඉදිරිපිට ගෙනලා දාලා තියෙනවා. මේක කොයිතරම් කැපද අපේ හාඳුනන මේක කොයිතරම් යහපත්ද අයහපත්ද කියන කාරණෙත් අපි මතක් කරන්න වෙයි. ඔව් පින්වත් මහත්තයා. අපි දැන් අපිට ඇත්තටම වර්තමානයේ ඒ උතුම් දලදා වහන්සේ ඒ දැක්මත් සමග බොහෝ අය ඇත්තටම අපිට දන්ත ධාතුන් වහන්සේව ඒ අස්ති ධාතුන් වහන්සේ නමක් වශයෙන් අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම දැන් දන්ත ධාතුන් වහන්සේ ඒ දැක්මත් සමග ඒ අපිට ගිහිල්ලා අපිට මේ අපේ ඇස් දෙකෙන්ම ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ මුව මඩලේ වැඩ සිටිය ඒ දන්ත ධාතුන් වහන්සේ ප්‍රකෘතියෙන් දකින්න ලැබෙනවා. ඒක අපි ගත්තොත් ඒක අපිට ලැබෙන දුර්ලභ අවස්ථාවක් නේ. දැන් අපි කියනවා රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. නමුත් අපිට ඒක අපිට සියසින් දකින්න බෑ. සාමාන්‍ය කෙනෙකුට ගිහින් දකින්න බෑ ඒක. දැන් තූපාරාම මහා සෑයේ දකුණු අකුද ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. නමුත් කාටවත් ඒ දකුණු අකුද ධාතුන් වහන්සේ සියසින් දකින්න බෑ. ඒ නිසා නමුත් දැන් අපිට වර්තමානයේ දන්ත ධාතුන් වහන්සේ අපිට සියසින් දකින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් එතකොට අපි කල්පනා කරොත් දැන් අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා ස්වර්ණමාලි මහා චෛත්‍යරාජන් වහන්සේ ගාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන සිතුවිල්ලෙන් අපි ගිහිල්ලා වන්දනා කරනවා. ඒතර අපි ඒකට අදාළ විදිහට අපේ හිත පහදවා ගන්නවා. අනේ මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන ඒ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ ස්වර්ණමාලි මහා සෑයටයි මම වන්දනා කරන්නේ. මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේටයි මම මේ වන්දනා කරන්නේ. එහෙනම් මගේ මේ සියලු පූජාවන් මම සිදු කරන්නේ ඒ උන්වහන්සේටමයි කියන අපි සිතුවිලි ඇති කරගන්නවා. නමුත් අපි දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න යද්දී සමහර අයගේ හිතේ ඇති වෙන්න පුළුවන් මේ ඇත්තටම සැබෑම දන්ත ධාතුන් වහන්සේමද? නැත්නම් මේ ව්‍යාජද? නැත්නම් ප්‍රදර්ශනය කරන්නේ වෙනම ධාතුන් වහන්සේ නමක්ද? ඒ ආදී කොට සිතුවිලි ඇති කරගත්තොත් ඔබ හිතන්න ඔබට පළමු කොට දැන් දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්නම යනවා කියන සිතුවිල්ල මත ඒ අපි ඒ පරීක්ෂණයක් වශයෙන් අපි කරන්න ගියොත් අපි යන්නේ පරීක්ෂණයක් කරන්න. යන්නේ ඒක අපි හිතාගෙන යනවා මේ දන්ත ධාතුන් වහන්සේමද වැඩ ඉන්න කියලා ඒක බලන්න තමයි අපි යන්නේ. නමුත් අපි කතු අපි හිත පහදවාගෙන යනවනේ. මම යන්නේ බුදුරජාණන් වහන්සේමයි වන්දනා කරන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඩලේ වැඩ සිටිය ඒ උතුම් දන්ත ධාතුන් වහන්සේමයි මම වන්දනා කරන්න යන්නේ කියලා ගියාට පස්සේ අපිට මං හිතනවා මහත්තයා එතෙන්දී අපිට කවදාවත් ප්‍රමාණවත් පැහැයවත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. මොකද අපි ගත්තට පස්සේ මොකද අපිට බුද්ධ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ හිතේ ශ්‍රද්ධාව භක්තියෙන් ගෞරවයෙන් යුක්ත වෙන අපි ගමන යන්නේ. අපේ ජීවිතේට ඇත්තටම අපි යන්නේ අර්ථයක් සහිත යන ගමනක් බවට පත් වෙනවා. අපි දැක්ක තව සංවාදයක් වෙන්න අපි හඳුනන්නේ මේ සමාජ මාධ්‍ය හරහා ඇත්තටම මේ එහෙම අපි ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධාතුන් වහන්සේලා මේ ආදාහන කිරීමේ පසු ආදාහන කිරීම මේ විද්‍යාත්මකව මේක පිළිසී යලු වෙන්න. නමුත් දැන්
මාර වැඩේනේ මෙහෙම ඉතුරු වෙනවා. ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා. ලලාට ධාතු ඉතුරු වෙනවා. එතකොට දැන් මේ නිසා මෙවා මේ දෙවිලෝට අරයි යනවා. දැන් ප්‍රශ්න කරනවා ඒ කොහොමද අරයි යන්නේ ඉතිරි වෙන්නේ? මම කියන්නේ මේ සංවාදයේ ඒකට උත්තරයක් දෙන්න අවසරයි අපේ හැමදෙරේ මට දුරකථන එකට යන්න සූදානම් 066 22 83 608 අපි ඔබ ළඟ ඉන්නේ. කෙනෙක් ඉන්නවයි බෝන්? අවිසාවෙල්ලෙන් ජයතිස් මහත්මයා අයිබෝන්. ඔව් ඔබ ගුවන්විදුලි යන්ත්‍රයේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා අප සමග කතා කරමු. අයිබෝන්. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ මම අදහසක් ඉදිරිපත් කරන ගමන් අදහසක් කියන්නේ ඊටාම වැදගත් ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරේ ඊටාම වැදගත් අපි පිළිගන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ අපි දකින්න ඕන බුදුහාමුදුරුවන්ගේ දැන් මම අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නකොට බුදුහාමුදුරන්ගේ වක්කලී හාමුදුරුවෝ බුදුන් වහන්සේ දකින්න ඉතාම ආසාවෙන් හිටියා. ඔව් අපි දුරකථනයෙන් කතා කරමු. ඔබ රූපවාහිනිය හඬ මතක වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ ළඟට වෙලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරා වක්කලී මගේ ඇඟේ හැපි මගේ සිවුර පොරේ ගැටි හිතත් වැඩන්නේ ගිහිලා ධර්මයේ දකින්න එතකොට බුදුන් දකින්න පුළුවන් කියලා. ඉතින් මම යෝජනා කරන්නේ දඩදාතුන් වහන්සේ වන්දනා කරන්න යනකොට අමූලික ශ්‍රද්ධාවෙන් නැතුව බුදුන් වහන්සේගේ ධර්මයේ දැකලා ධර්මයේ නිසා ශ්‍රද්ධාවක් ඇති කරගෙන වන්දනා කරන්න නැත්නම් ඉතාම හොඳයි. අපිට මේ අවස්ථාව ලැබිලා නැහැ. අඩු ගානේ බුදුන් වහන්සේ ඉස්සරහා ඉඳගෙන පොඩ්ඩක් භාවනාවක් දෙන්නවත් අපිට විවේකයක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙච්චර ලොකු ඉදිරිපිට මේ පිටඤ්ඤක් තියෙනවා. ඔතනට වෙලා ඉඳගෙන භාවනා කරලා බුදු ගුණ සිහි කරලා වන්දනා කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ඒක වැදගත් කියලා මම හිතනවා. බුදුන් වහන්සේට ගෞරව දක්වන එක ඔයක හොඳයි. ධාතුන් වහන්සේට වන්දනා කරන්න ඕන, පරිස්සම් කරන්න ඕන. නමුත් ඒ ගමම්ම බුදු ගුණ සිහි කරලා මේ යුද්ධ කළා මරා ගන්න දේශපාලන යුද්ධවල කියන වෙලාවේ ඒ යුද්ධයෙන් කවදාවත් ලෞකිකත්වයේ තුලින් බුදු ගුණ දකින්න බෑ. ලෝකෝත්තර ධර්මයි බුදු ලෞකික දේවල් එකට යන්නේ නැහැ. අපේ මහත්තයා. ඒ නිසා මම කතා කරන ක්‍රමේ පොඩි අපහසු වරදක් තියෙනවා. බුදු ගුණ සිහි කරන්න, බුදු ගුණ කියා දෙන්න, අඩු ගන්න උපාසකයෙක් දැන්ට කියා දෙන්නවත් ක්‍රමයක් නැත්තම් හොඳයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ අපි යනවා හොරණෙන් ජයසිරි මහත්මයා ඉන්න අපිත් එක්ක අයිබෝන්. අයිබෝන් ඔබතුමාට. ඔව් ජයසිරි මහත්මයා කතා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ඔව් කතා කරමු ජයසිරි මහත්තයා. අපේ අවසරයි අපේ හාමුදුරුවනේ. අපේ නිවේදක මහත්මයාගේ සහ අනිකුත් මහත්මයාගෙන් අවසරයි. අපේ හාමුදුරුවනේ මේ මම ඉගෙනගෙන තියෙනවා ධර්මය ගැන අදාරනකොට චිත්තක්ෂණයක් කියන්නේ සනික මොහොතක් අරමුණු නැමැතිව ඉන්න පුළුවන් නම් ඒක තමයි මිනිහෙකුට කරන්න පුළුවන් ලොකුම හැකියාව කියන එක ධර්මයේ උගන්වනවා. සතාගතයන් වහන්සේ එහෙම ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඊළඟට අපේ හාමුදුරුවනේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරනවා සියල්ල අනිත්‍යයි. සියල්ල නැති වෙන සුළුයි. හට ගැනීම හැම දෙයක්ම නැති වෙන සුළුයි. හේතුවක් ඇතුව තමයි සියල්ල හටගන්නේ සහ නැති වෙන්නේ කියලා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම ලෝකෝත්තර ධර්මතාවයක් අපිට උගන්වනවා. මම කියලා කෙනෙක් නැහැ. එමනම් මගේ කියා කිසිවක් නැහැ කියලා. අපේ හාමුදුරුවනේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ. එහෙම තියෙද්දී සුවිශේෂී මිනිසුන් ඉන්නවා. විශේෂ මිනිස්සු දැන් මේ දත් වලින් කෝච්චි එන්ජින් නැදගෙන යන මිනිස්සු ඉන්නවා. ඒක ඊටාම හයියි. කොණ්ඩෙන් කෝච්චි එන්ජින් නැදගෙන යන මිනිස්සු ඉන්නවා. අපිට වඩා විශේෂයි. තථාගතයන් වහන්සේ අපි ඔක්කොම වඩා විශේෂයිනේ. හැබැයි උන්වහන්සේ සියල්ල අනිත්‍යයි කියලා උන්වහන්සේගේම ශ්‍රී මුඛයෙන් දේශනා කරලා තියෙද්දී අපි මේක තද කරගෙන අල්ලගෙන මේ උන්වහන්සේගේ වම් හකු ධාතුව දකුණු හකු ධාතුව ලලාට ධාතුව කියා මේ යන එකෙන් අපි උන්වහන්සේට මට දැනෙන විදිය හොඳේ අපි උන්වහන්සේට නිකන් මේ ගැරහීමක් නෙමෙයිද මේ කරන්නේ කියන එක මට දැනෙනවා. සියල්ල අනිත්‍යයි නම් මේ උන්වහන්සේගේ දේ විතරක් රැඳෙන්න බෑනේ අවුරුදු 2560ක් තුල. එහෙමනම් කලින් හිටපු අපිට උගන්වනවා කලින් ගුරුවරු 28 දෙනෙක් ගැන. උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කොහෙද තියෙන්නේ?
මේවා නැති වෙන දවසක් තියෙනවද? කවුද මේක සහතික කරන්නේ? මේක නිකන් රාජ්‍ය පාලකයක් මේ තමන්ගේ රාජ්‍ය බලය පවත්වාගෙන යාම සඳහා කරන උප්පර වැට්ටියක්ද අපේ හාමුදුරනේ? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. මම තථාගතයන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාවෙන් මේ අහන්නේ. හොඳයි. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නාට. මේ සංවාදයේ විවිධත්වය හරි වැදගත්. මේ කාරණේදී සාධනීය පැත්තට සාකච්ඡාව ගොඩනැගීම හරි වැදගත්. දැන් සද්ධාවෙන් ප්‍රඥාවට අර කලින් කතා කරපු මහත්තයාගේ හරි අතිශය වැදගත්. අපි බුදුන් වහන්සේම කියන්නේ මේ අපි ඔරුව කරපින්න ගන්න අවශ්‍ය නැහැ. ඒතර වෙන්න ඔරුව පාවිච්චි කරන්න ආයේ කරපින්නගෙන යන්න ඕනේ නැහැ. ශ්‍රද්ධාව ප්‍රඥාවට අපිට පාර හදාගන්නේ කොහොමද? ඒ පාලම හදාගන්නේ කොහොමද කියන කාරණේ අපිට තියෙන අභියෝගයක් හැමෝටම. ජයසිරි මහත්මයාගේ කාරණේ තව වැදගත්. අපේ කැමති ධම්මර රතනතිස්ස ස්වාමීන් වහන්සේ අපිට මේ සම්බන්ධව පිළිතුරක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. තෙරුවන් සරණයි. මම මෙතෙන්දී අදහස් කරනවා සර්වඥයන් වහන්සේ ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් කතා කරනකොට කෘතගුණ සැලකීමක් හැටියට ධාතුන් වහන්සේලා ඉතිරි කරා දෝ කියලත් මට හිතෙනවා. කෘතගුණ සැලකීමක් කියලා කියන්නේ දැන් අපේ භාග්‍යතුන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පරිපූර්ණේ කළා. එතකොට මේ සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පරිපූර්ණේ කරනකොට ඒ බෝධිසත්ව අවදීදී උපකාර කරපු යම් පිරිසක් හිටියා. එතකොට ඒ පිරිසට වන්දනාමාන කරගෙන පිංග්‍රස් කරගන්න ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරා දෝ කියලත් මට එක්තරා අවස්ථාවකදී සිතිලා තියෙනවා. ඒක කෘතවේදීත්වයක් හැටියට ඒ ධාතුන් වහන්සේලා අදිෂ්ඨානය කරා දෝ කියලා. එතකොට දැන් ධාතුන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට අතීතයේ අපි අහලා තියෙනවානේ 28ක් බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා කියලා. එතකොට මේ 28ක් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියා කියන කාරණාව දේශනා කළේ අපේ බුදුරජාණන් වහන්සේමයි. එතකොට මේ කාරණාව දේශනා කරාට දැන් අපිට ප්‍රශ්නයක් ගැටලුවක් එනවා ධාතුන් වහන්සේලාට මොකද වෙන්නේ කියලා. එතකොට දැන් සර්වඥයන් වහන්සේ පිරිනිවන් පානවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ යම් අදිෂ්ඨානයක් තියෙනවා මේ සත්වයාට පිංග්‍රස් කරගන්න ඒ තමන්ගේ සිත පිනෙන් පෝෂණය කරගන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න මම සර්වඥ ධාතුන් වහන්සේලා අදිෂ්ඨානය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනවා. හැබැයි සර්වඥ ධාතුන් වහන්සේලා යම් කිසි කාලයකදී ධාතු පරිනිර්වාණය කියන කොටසට මේ අයත් වෙනවා. ඒ කියන්නේ සර්වඥ ධාතු මේ සර්වඥයන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ වගේම තමයි යම් කිසි කාල සීමාවක් ගියාට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා නැවත එක තැනකට පැමිණිලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. එතකොට මේක අපිට හොඳට පැහැදිලිව දැනගන්න පුළුවන්. රුවන්වැලි මහා සෑයේ තියෙනවා ඒ මළුවේ වෙනමම කොටසක සඳහන් කරලා තියෙනවා ඒ ධාතු පරිනිර්වාණය කොහොමද වෙන්නේ කියන කාරණා. එතකොට මේ ධාතු පරිනිර්වාණය කරන මේ අවස්ථාවේදීත් සියලුම ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට වැඩම කරලා මට මතක හැටියට රුවන්වැලි මහා සෑයෙන් දඹදිව විජයශ්‍රී මහා බෝධිධර්ම රාජානන් වහන්සේ ළඟට ගිහිල්ලා ඊට පස්සේ එතනින් බුද්ධ තමන් වහන්සේගේ රූපකායක් 이르දියෙන් සකස් වෙලා ඒ ජනයාට ශ්‍රද්ධාව ඇති කරගන්න පිංග්‍රස් කරගන්න ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරනවා කියන කාරණාව මට මතකයි ඒක සඳහන් කරලා තිබුණා. එතකොට මේ ශ්‍රද්ධාව කියන තැනේදී යාර වක්කලි ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් අපේ මහත්ෙක් මතක් කළානේ. එතකොට මේ වක්කලි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ රූපය පිළිබඳව වශීකృత වෙලා ඒ ආසාවෙන් කැමැත්තෙන් තමයි මේ වක්කලි
ස්වාමින් වහන්සේ පැවිදි වෙන්නේ. එතකොට මේ පැවිදි වෙලා ඒත් තමන් වහන්සේගේ අර සංසාරය විමුක්තිය පිණිස වෙනතන් නිවන අවබෝධ කරවීම පිණිසට අවශ්‍ය මාර්ගය ඒ වක්කලි ස්වාමින් වහන්සේ සකස් කරගන්න පෙළඹුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද? එතෙන්ට ගිහිල්ලා රූපකාය දිහා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ වක්කලි මේ රූපය ජරාවට පත් වෙන දෙයක් කියලා මේ විදිහට කියලා රූපේ ආදීනවේ සඳහන් කරලා අර වක්කලි ස්වාමින් වහන්සේට නිවන අවබෝධ කරගන්න අවශ්‍ය වටපිටාව ඒ සිත සකස් කරලා දෙනවා. අපි අර ධම්මපදයේ ඉස්සෙල්ලාම තියෙන මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය ඔය විදිහට ගාථා රත්නේ තියෙන. එතකොට අපි මනස සකස් කරගන්නට ඕනේ. එතකොට මේ මනස සකස් කරගත්තොත් තමයි අපිට මේ හොඳ නරක කියන දෙකම හරියට තෝරාගෙන හොඳ අරගෙන අපිට අපේ ජීවිතයේ සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට ඒකේ හොඳම උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් අපි ගෙවල් වල තියෙනවනේ කුල්ල තියෙනවා, අනිත් එකේ තියෙනවා මේ පෙනේරේ තියෙනවා. ඒතර කුල්ලෙන් මොකද කරන්නේ? කුල්ලෙන් කරන්නේ හොඳ දේ තියාගෙන නරක දේ අයින් කරනවා. පෙනේරෙන් මොකද කරන්නේ? නරක දේ තියාගෙන හොඳ දේ හලනවා. එතකොට අපි තෝරා ගන්න ඕනේ මේ සමාජයේ කටයුතු කරනකොට හොඳ මොකද්ද නරක මොකද්ද කියන එක තෝරාගෙන අපි හරියට අර කුල්ලක් වගේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න. එතකොට තමයි තමන්ට ජීවිතයේ ආගමික පරිසරයක කියන්නේ ශ්‍රද්ධාවකින් යුක්තව පිනෙන් පෝෂණය වෙච්ච සුන්දර ගමනක් යන්න පුළුවන්. මනුෂ්‍යයෙක් හැටියට. ඔව් මනුෂ්‍යයෙක් හැටියට. අවසානයේ තියෙන දැන් ප්‍රශ්නය අපේ හඳුනුනේ දැන් සියල්ලට ප්‍රථම මනුෂ්‍යයෙක් වෙන්නේ කොහොමද කියලා හිතන්න වෙලා තියෙනවනේ. දැන් ඒ මානව ධර්මතා කියන්නේ හදවත සහ මනස ගත්තාම මේ අපි සාමාන්‍යයෙන් ප්‍රඥාව අපේ උරුමේ. එතරම් දැන් දැනුමනේ මේ ප්‍රශ්න කරන්නේ. මෙතන අපි හිතන හැටියට අපේ හඳුනුනේ දැනුම සහ ප්‍රඥාව කියන්නේ වෙන කාරණා දෙකක්. දැනුම ඕන තරක ගන්න පුළුවන් දොරවල් පහකින් එකතු කරන්න පුළුවන්. මේ දොරවල් පහකින් එකතු කරගන්න දේවල් අපේ හඳුනුනේ මේ ඔළුවෙන් ගෙනියන්න එපයි ප්‍රඥාව දක්වාද ඒ කාර්ය ඒ ක්‍රියාවලියේ මේ ඇන හිටලා තියෙන්නේ. දැන් මේ දන්ත ධාතුන් වහන්සේලා පිළිබඳ තියෙන කතා ඇතුලේ ඔක්කොම තියෙන දැන් කොහොමද අපේ පොඩි කොටසක් තියෙනවා මොළගොඩ මහත්තයා මේ දුරකථනයත් එක්ක ආපු කතා ඉස්සරහට ගෙනියන්න ඕන. අපි හැමදාම සමහරලාට මීට වඩා පොලින් දිගු වෙන්න පුළුවන්. මේකේ තේරුම අපි මේ ආමිෂය සහ නැත්නම් මේ පුද පූජා විශ්වාසයන් එක්ක විතරද අපි මේ ගත කරන්නේ. එතනින් එහා පැත්තේ තියෙන ඒ ප්‍රඥාවට නේ සද්ධාවෙන් ප්‍රඥාව කරා අපි යන්න අඩුද බැරිද නැද්ද නැත්නම් මේවටද අපි කැමති නේ අපි හැමදාම පුද බෞද්ධ කියන්නේ ආගමක් නෙවෙයි ඇදහිලි පුද පූජා විශ්වාසයන්ට එහා ගිය කාරණයක් තියෙනවා මොළගොඩ මහත්මයා. අපි කොහොමද මේ සාකච්ඡාවේ ඒ කාරණා දෙක බේරගන්නේ මේ බෞද්ධයොත් එක්ක? ඔව් දැන් මේ අර දුරකථන යන් කතා කරපු මහතුරු දෙන්නගේ ප්‍රකාශات එක්ක බලනකොට මේක තවත් දුරටත් අර ඔහ කියන වගේ වෙනස් මාවතකටත් ගමන් කරන්න පුළුවන්. දැන් එක මහත්මයෙක් සඳහන් කරා මේ නිදහසේ බුදුන් වඳින්න, නිදහසේ දළදා වඳින්න ඇයි අවස්ථාවක් හදන්න බැරි කියලා. නිදහසේ දළදා වඳින්න අවස්ථාව තියෙනවා මේ ප්‍රදර්ශනයෙන් පස්සේ මේ දැක්මෙන් පස්සේ ඕන තරම්. ඕන තරම් මළුවට ඇවිල්ලා සහ ඒ පරිශ්‍රය ඕන තරම් නිදහසේ ගත කරන්න කවුරුත් බාධා කරන්නේ නැහැ. ඒ විවෘත කරන සහ මේ වසා දමන වෙලාවල් ගැන නෙවෙයි කියන්නේ. ඕන තරම් වෙලාවල් තියෙනවා. එතකොට අනිත්‍ය ස්වභාවයක් ගැන කතා කරනවා. ඉතින් එහෙනම් ඒ පරිසරයට යන්න වටින්නේ නැහැ. මොකද මේ අනිත්‍ය නෙවෙයිනේ. එතකොට මේ ප්‍රකාශ අනුව දළදාවත් අනිත්‍යයි. අර හාමුදුරු පැහැදිලිවම කිව්වේ. ඒවට පොතපතේ සඳහන් වෙනවා. ඔය කිව්ව ප්‍රකාශය බොහොම වර්ණවත් ලෙස, බොහොම රසාලිප්ත ලෙස, බොහොම සාහිත්‍යාත්මක ලෙස පූජාවලිය කියන කෘතිය සඳහන් වෙනවා. දළදා වහන්සේට මොකද වෙන්නේ අවසානයේ? සහ තවත් බුද්ධ ශරීරයේ ආදාහනයේදී අවශේෂ වූ ශරීර කොටස්ද මේ ධාතුන් වහන්සේලාට අවසානයේ මොකද වෙන්නේ කියලා. ඒක සාහිත්‍යමය ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ මේක අපි සංවාදයට ගත යුතු නිසා කියන්නේ ඒක ඇතුලේම නැද්ද මේ අපිව සංයමයට ගෙන මතය? ඒ කියන්නේ අපි කියමුකෝ අපි දැන් අපි දිවෙන් ජීවහා ධාතු රස ධාතු අනිච්චන් දුක්ඛං අනාත්තා, ගාන ධාතු ගන්ධ ධාතු අනිච්චන් දුක්ඛං අනාත්තා. දැන්
එතකොට දැන් මේවා බැඳ ගැනීම අල්ලා ගැනීම මේ තරඟයට ඇතුල් වීම බලන්න බැරි වුණොත් බලාගෙනයි දැන් මේ බෞද්ධය හදන්නෙම අතලින් නෙවෙයිද කියලා මම කියන්නේ ඒ ගැන සැලකිලිමත් දැන් මේ අතහැරීමත් දැන් කාට හරි පොලිමක ඉඳලා කමක් නැහැ කියලා සුසුමක් කියලා යන්න පුළුවන් නම් බෞද්ධය නේද මම මේ කියන්නේ මේ මරාගෙන හරි බලනවා ආච්චි පාගගෙන ගිහිල්ලා හරි මේ වයසක ආච්චිලා තල්ලු කරන ගිහිල්ලා තරුණයෝ වඳින එකද මේ මං කියන්නේ මේක නිකන් අනවශ්‍ය තරගයට ගෙනියන එක වැරද්දක් නෙවෙයිද මේකනේ මේ දැන් අර මගේ ඉතුරු කොටස කියලාම මේ ටික කියන්න දැන් අනිත්‍යයි කියලා දෙයක් කිව්වනේ අනිත්‍ය මේ මොහොත වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන් ලබන අවුරුද්ද වෙන්න පුළුවන් අවුරුදු 100කින් වෙන්න පුළුවන් අනිත්‍යයට මේ දිනමක් වණු කියන්න බෑනේ එහෙනම් දලදා වහන්සේත් අනිත්‍යයි තමයි සබ්බේ සංඛාරා අනිච්චානම් ඒ ගොඩට ශ්‍රී දන්තදාතුන් වහන්සේත් වැටෙනවා ඉතින් කලබල වෙන්න උවමනවක් නැහැ ඒක වෙන දවසට වෙයි එතෙක් අපි මේ අති දුර්ලභ අති උතුම් වස්තුව රැක බලා ගන්න ඕන මේ අපේ බුදුන් මේ අපේ දේශීය බුද්ධ ආගමක් හැදිලා තියෙනවා. බුදුදහම දේශීය දර්ශනයක් හරහා වෙන්නේ. අපේ බුදුන් අපි වැන්දා පෙරලි අපි වැන්දා කියලානේ කියන්නේ. ඉතින් කාට හරි කියන්නේ මොකටද අකෝ පෙරලි වඳින්නේ කියලා. ඒ ශ්‍රද්ධාව ඒක තිබෙත් නේ. ඒකට කිසි හානියක් කරන්න ඕනේ නැහැ. කවුරුත් එහෙම කියලා පෙරලි වැඳලත් නැහැ. එහෙම වඳින්න ඉඩ පහසුකම් නැහැ නේ ඔය සාහිත්‍ය. ඔව් සාහිත්‍යයෙන් එහෙම තමයි කියන්නේ. දැන් මොකක්ද අර ඔබ ඉස්සලා කිව්වා වගේ ශ්‍රීපාද යනකොට පූර්ව සූදානමක් සහිතව යනවා. ඒකට අර අග්ගල වගේ හයියට හදන ඇයි ඒව කරන්නේ ඒවා විද්‍යාවක් තියෙනවා. ඒවා හපනකොට අර හකු දෙක ක්‍රියාත්මක වෙලා මේ ඇඟට දෙන උණුසුමක් මූණට. එතකොට සීතල ගතිය කිසියම් දුරකට මග ඇරෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා විද්‍යාවක්. මොකටද හැරමිටියක් කරන් ගියේ සිරිපාදේ ඉස්සරෝ මැල්ල කෙනාට කිව්වා අපි කිරිකෝඩු කියලා. මොකටද හැරමිටියක් කරන් යන්නේ? මොකටද ඉදිකට නූල් අරන්? ඉදිකට නූල් අරන් යන මන් දන්න විදිහට නම් එකම වන්දනා ගමන ශ්‍රීපාදේ. මේ සෙනගාසේ කොහොමද මොකටද ඉදිකට අරන් යන්නේ එහෙනම්? ඒවට තියෙන විද්‍යාවක්. ඒ සිහිපත් කිරීමක් අපේ ගුණගරුභාවය. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරපු බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්. හැබැයි මේ වගේ ජන එතනත් ප්‍රශ්න කරනවා නේද? කකුල කොහොමද දෙතන තිබ්බේ කියලා. ආවේ කොහොමද මෙච්චර උඩ ගියේ කොහොමද? ඉතින් ඒව නෙමෙයි. ඒ ජන කතා තියෙන ආපු බවට ඕන තරම් සාක්ෂි. ඉතින් උන්වහන්සේ මේ උස තැනක දෙයක් තැන්පත් කරාම අපිට පේනවනේ. ගමේ විහාරේ චෛත්‍ය තිබුණ උස තැනක මුළු ගමටම පේන්න ඕනේ. එතකොට ඒ අවට මොකක් හරි අකටයුත්තකට යෙදෙන්න කල්පනා කරන මිනිස්සෙක් වටේට බලනකොට පේන්නේ චෛත්‍ය. එතකොට ඔහුට කිසියම් තැති ගැනීමක් ශික්ෂණයක් ඉබේම එනවා. ඉතින් එන්න මේ ගරුත්වය මේ මොනවද මේ කියන මේ භක්තිය මිනිස්සු අතර ඔහොම තියෙන්න අරින්න. ඕවා විද්‍යාවෙන් එළියට දාලා ඒවා විනාශ කරොත් එහෙම අපි කොහෙද එතකොට යන්නේ මේ ගමන? හිත අසංවර නම් හිත අකීකරු නම් හිත අශීලාචාර නම් මුළු පොලිස් දෙපාර්තමේන්තුවයි ත්‍රිවිධ හමුදාවයි දාලා කෙනාට කෙනා බැගින් තිබ්බත් මේ පින්කමට මේ පින්කම හරියන්නේ නැහැ. මම කියන්නේ මේ ඊට පස්සේ මේ වන්දනාමාන කරන්න එන අයගේ ඇතුළෙත් යම් ආකාරයක කිසියම් ප්‍රඥාව කරා යන ලකුණක් එක්කම ඒ කෙරේ සිත පහදවා ගැනීමට පූර්ව සූදානමක් අවශ්‍ය වෙනවා. ඒතකොට දැන් මේක ගැටලුව මතු වෙන්නේ මේ තදබදය මහා ජනගගක් පැමිණීම ඒ ඔස්සේ රෝහල් ගත කිරීම විශාල පිරිසක් ඇතැම් අය මේ සෞඛ්‍ය ගැටලු බොහොමයක් පැනනැගීම අපි හැමදාම ඔබට කියන්න වගේ අපි ගොඩක් ඔබට ආදරෙයි අපේ ජීවිතවල මොනවා හරි දේවල් තියෙනවා නම් අපේ ජීවිතේ ඔසවා ගන්නට අපේ ජීවිතේ ඥාණයෙන් සහ ගුණයෙන් ඔසවා ගන්න කොට අපිට පේන්න ගන්නවා පහළ මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා අපි වඩා උස තැන්වලට ගමන් කිරීම. මේක කියන්නේ කන්දකුට යන එක නෙමෙයි. ජීවිතයෙන් උස තැනකට පරිවර්තනය වෙන්න ඕනේ. ඒකෝ දැන් අපි සමහර සාහිත්‍ය කාරණා තියෙන්න පුළුවන්. ඒ සාහිත්‍ය කාරණා ටිකක් අතිශෝක්තියෙන් ලියන්න පුළුවන්. සමහරව ප්‍රබන්ධ වෙන්න පුළුවන්. ඉරක් ගහලා වෙන් කරොත් මේ හැම සාහිත්‍යයකම කෙලවර අරමුණ වෙලා තියෙන්නේ මිනිසුන්ගේ කුසල විඥානය වෙන් කරලා දීලා අයහපතේ යෙදෙන මිනිස්සු යහපතට පුහුණු කිරීම. ඔබ නිකන් හිතන්න ජාතක කතා පොත කාට හරි කියන්න පුළුවන් එන පට්ටපල් බොරුවක් කියලා. හැබැයි එහෙම කියන කෙනාගේ ඊළඟ පරම්පරාව ඇතුළේ බලන්න ඒක හරියට විග්‍රහ කරොත් අද ලෝකෙම මොකද වෙලා තියෙන්නේ මේ අතහරින්න බැරි තෘෂ්ණාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම. ඒකට අපි කවදාවත් මේ ජාතක කතාවක් කෙලවර වෙන්නේ නැහැ පලිගැනීමකින්. සමාව දීමේ, කරුණාව දැක්වීමෙන්, මෛත්‍රිය කිරීමෙන්, තමන්ගේ ශරීරය නේ පූජා කිරීමෙන්. මේ වගේ බෝසත් කියලා කියන්නේ බෝසත් ගුණෝපිත. බෝසත් ගුණ සහිත මිනිසුන්ට තමයි
මේ සසරේ නිර්වාණ මොක්ෂ නිර්වාණ අවබෝධය කලින්ම ලබා ගන්න පුළුවන්. සබ තේරුම් ගන්න අනවශ්‍ය සංවාදවලට වැටෙමින් තර්ක ඉදිරිපත් කරමින් මේ පර්යේෂණ මානසිකත්වයෙන් මේ දිහා බලන්න එපා. උන්වහන්සේගේ පර්යේෂණ මානසිකත්වයෙන් යන්නේ නැතුව බුදුදහමත් ඇත්තද කියලා සමහර විද්‍යාවිනුත් බලන්න යනවා කියලා කතාවක් තියෙනවා. අපි දන්නේ කොහොමද කියලා. කොහොමද අපි මේක සීරුවෙන් බේරගමු. මේ සංවාදය හරි වටිනවා. මේකෙන් තමයි ඊළඟ પરම්පරාවට අපි දෙන්නේ ප්‍රകൃතියක්ද විකෘතියක්ද නැත්නම් අවිද්‍යාව දෙන්නේ විද්‍යාව දෙන්නේ කියලා තීන්දුව වෙන්නේ. අපි ගිල්ලන ඊළඟ විරාමයට 066 22 83 669 ඔබට විවෘත කරලා තියෙන්නේ. මේ සංවාදය ඉස්සරහට ගෙනීම ඔබත් සම්බන්ධ වෙන්න. ඔබ වැඳ පුදා ගත්තත් නැතත් මේ ඔබේ මගේ උරුමේ අපි පයගසා ඉන්න අපේ සංස්කෘතික හරපද්ධතිය අපි මේකට කතා කරමු. ගිල්ලන විරාමයට රැඳෙන්න. නැවත නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. දළදා ප්‍රදර්ශනය බෞද්ධ සංස්කෘතියට අභියෝගයක්ද කියන මාතෘකාව ඔස්සේ අපි කතා බහ කරන්නේ. ඉතින් අපේ නින්නාද නිෂ්පාදක කණ්ඩායම අද උදාසන ඒ උතුම් වූ පුණ්‍ය භූමියට දළදා වහන්සේ වැඩ සිටින පින් බිමට අපේ ගමන් කළා. මම කැමති දර්ශන පෙළකට යන්න විශේෂයෙන්ම මේ බෞද්ධ ජනයාගේ අදහස් කීපයක් විමසමින් ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ අපි ගිය වෙලාවේ අපි දැක්කා මේ ආරක්ෂක අංශ විසින් ආරක්ෂක හමුදාව පොලිසිය නගර සභාව සහ මේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම ස්වච්ඡා සංවිධාන විශාල සංඛ්‍යාවක් මේ එන අයට පහසුකම් සපයන්න ඒ වගේම මේ සුද්ධ පවිත්‍ර කරන නගර සභාව මේ සුද්ධ පවිත්‍ර කරන කටයුතු දැන් අපට හැඟුණා මොන තරම් විවේචන තිබ්බත් මේ විදිහටවත් මේක කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ ගැටලුව මීට වඩා බරපතල වෙනවා කියලා. ඒ නිසා මේ මුළු නුවරම මේ මිනිසුන් පවා සාමාන්‍ය වැසියන් පවා මේ කාරණයට දායක වෙන හැටි අපි දැක්ක. හැමෝම යම් සාධනීය ලක්ෂණ බොහොමයක් තිබුණා. ඉතින් එයා ගැනත් මතක් කරනවා මේ සංවාදයේ පවා අපි ටිකක් සංවාද කරලා අපිට මේ ගලගෙදර පොලිසියේ මහජන සම්බන්ධතාංශයේ සැරෙන් අපේ ගාමිණී කුරුතුංග මහත්මයා මේ සංවාදයේ මෙවැනි සංවාදයක් අපි සූදානම් කරමු කියලා එතුමත් කිව්වා අපිත් මේ සම්බන්ධීකරණය කරලා මේක කරමු කියලා. එතුණුත් යම් තොරතුරු ටිකක් අපේ නිෂ්පාදක කණ්ඩායමට දීලා මොකද එතුමන් මේ වෙලාවෙත් අපිත් එක්ක රැඳී ඉන්නවා. මේ සියලු දෙනාම අගයන්නට ඕනේ. ඒ අයගේ කැපවීම අගයමින් අපි කැමති දර්ශන පෙළට යන්න. ඒ උතුම් පුණ්‍ය භූමිය අද උදෑසන තත්වයයි මේ ඔවුන් අපිට මේ ලෙසයි ප්‍රකාශ කළේ. සාදු සාදු සිංකඩ ගල පුරවරේ වැඩ සිටිනා ශ්‍රී දළදා සමිඳුනේ සාදු සාදු සිංකඩ ගල පුරවරේ වැඩ සිටිනා ශ්‍රී දළදා සමිඳුනේ පිහිටයි සැමදා ඉතින් අපේ මේ දන්තධාතුන් වහන්සේ අපේ දින අපේ ජාතියේ තියෙන මුදුන් මල්කඩ වගේ දෙයක් ඒ වගේ අවස්ථාවක් සිව්වනක් පිරිසට වැඳ පුදා ගන්න ලැබීම ගැන ලොකු භාග්‍යයක්. ඇත්තට ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ನೆත පුරා දැකගත්තා වගේ සිත පුරා වැඳගත්තා වගේ පුදුමාකාර සන්තෝෂයක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් උදා කළ පින්වත් ජනාධිපතිතුමා ඇතුළු අපේ මේ අස්කිරි මල්වත් විහාර පාර්ශ්වයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සංවිධානය මණ්ඩල හැමදෙනාටම බොහෝම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ අහිංසක ජනතාව හැම කෙනාටම මේ උත්තම අවස්ථාවට සහභාගී වෙලා ඒ ජීවමාන සම්මා සම්බුදුරජාණන්සේ වැඳ පුදාගෙන පින් කරගන්න අවස්ථාව ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහෝම සන්තෝෂයි. තෙරුවන් සරණයි. දළදා සමිඳු වැඳගත් ලැබීම ජීවිතයේ තියෙන ලොකුම අවස්ථාවක්. තාමත්ම දුර්ලභ අවස්ථාවක්. ඒක නම් පුදුම සතුටක් ලැබෙන්නේ. මම දළදා වාසයෙන් දෙපාරක් වැඳලා තිනවා. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දුටුවා හා සමානයි කියලා තමයි තියෙන්නේ. මම කියනවා ඉතින් නාඩුවද තවත් එක දවසක් හරි මේක දික් කරන්න කියලා. බොහොම සතුටුයි. බුදුන් දැක්කවා සමානයි වැඳලා. දළදා අමුදුරෝ වැඳලා. බොහොම සතුටුයි මට. මැරෙන්න ඉස්සෙල්ලා. ඇත්තට මේ වගේ අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද අවුරුදු 16කට පස්සේ මේ වගේ අවස්ථාවක් ලැබුණේ ඉතාම පින්වන්ත අවස්ථාවක්. හරිම සතුටුයි. හොඳට වන්දනා කරගත්තා. ඔබතුමාලා සියලු දෙනාටම බොහොම පින් අපිට කරන උදව් වලට. දළදාවල වාසයේ දැකපු එක ගොඩාක් අපිට ගොඩාක් සතුටුයි. අපි දවස් 4ක් තිස්සේම දුක් විඳලා අපිට තාම සතුටුයි. අපිට එක දවසක් නේ වැඳ පුදා ගන්නව නම් සත්‍යයක් වැඳ පුදා ගත්තත් මදි අපිට. ඒ තරම්
තරම් අපට ආසාවෙන් තමයි මේ සතුටින් තමයි අපි මේ යන්නේ අද ගමන. ජීවමාන බුදුන් දැකගත්තා වගේ හරිම සතුටුයි. බම්පා ඉඳලා අපි ආවේ. මම පැරිස් ඉඳලා ආවේ දවස් දෙකකට මට දන්ත ධාතුන් වහන්සේ බැඳලා යන්න ඕන නිසා මම හොඳට දැක්කා. මම ඒක හරිම සන්තෝෂයි. බොහොම පිං ඕගලන්ට ඕගලන් මහන්සි වෙනවා හොඳට. බොහොම සන්තෝෂයි. දළදා වහන්සේ සියසින් දැකගත්තා. හරිම සන්තෝෂයි සතුටුයි. ඔබ සියලු දෙනාට දැඳ පුදාගෙන නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා රටටත් සමාජයටත් අපේ සියලු දෙනාටම සමගිය සමාදානය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා සාදු සාදු සිංකඩ ගල පුරවරේ වැඩ සිටිනා ශ්‍රී දළදා සමිඳුනේ. අපේ විශේෂයෙන් මේ පරිශ්‍රයට ගමන් කරමින් මේ දර්ශන පිටුපස්සේ අපේ රංග ශ්‍රී ලංකා නිෂ්පාදක කණ්ඩායම මේ වගේම වැඩසටහන් නිනාද වැඩසටහන් නිෂ්පාදක ජනදිත් සිල්වා මහත්මයා සහ ඒ සහාය දුන් හැමෝටම ස්තුතියි පිරිනමන්න කැමති. මොකද මේ අපේ රූපවාහිනියක් හැටියට අපේ බෞද්ධ උරුමයක් තියෙන රූපවාහිනී නාලිකාවකට අපිත් බිමේ හිටගෙන මේ රටට විවෘත කතා කරන්න බොහොම ඉදිරිතර ඉදිරිපත් වෙන කණ්ඩායමක්. ස්තුතියි මේ දර්ශන අපට රැගෙන එන්නට කටයුතු කළ සියලු දෙනාටම. එතකම අපි කැමති ඊළඟ වටේට ගමන් කරන්නට. දැන් මේ අනවශ්‍ය සංවාද පහු කරලා ගිහිල්ලා දැන් මේ මොහොතේ අපට එනවා දැන් අපිට ගොඩක් ළඟා වෙන්න පුළුවන් වුණේ මේ උතුම් වූ දළදා වහන්සේ දැකබලා පින්සිත් පහදවා වැඳ පුදාගත් අයත් එක පමණයි. දැන් තව ඒ පොලිමෙන් මෙහා ඉන්න අයගේ තමයි ටිකක් මුහුණු වෙනස් වෙලා ඒ වෙහෙස සහ අනිකුත් දේවල්. මේක සංස්කෘතියෙන් කිහිපයක් අපි දුටුවා. ඒ කියන්නේ ඊට කලින් කණ්ඩායම් ටික ඒ කියන්නේ වැඳ පුදා ගන්න කලින් තියෙන සංස්කෘතියේ හරි වෙන එකක්. මේකේ වෙන වෙන සංවාදවල නොපෙළ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ටිකක් රොන්වැලි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මේකෙදී අපි ටිකක් හෙට ඉඳන් ආය අපි අලුත් සිතුවිලිත් එක්ක ගමන් කරන්න ඕනේ. ඒක දැන් මේ දුර්මත බැහැර ක්‍රමෙන් සාදු නැත්නම් සාදු මත යහපත් මත හොඳ මතත් එක්ක හොඳ මේ සම්බන්ධව තියෙන හොඳ දේවල් එක්ක කොහොමද අපි යන්න හිත හදාගන්නේ. දැන් කොහොමද අපි බැරි වුණායට ටිකක් හිත තැලින් නැතුව මේක අතහැරලා හරි කමන්නේ නැහැ. මේ අර කිව්වේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව පැත්තෙන් මේක බලන්නේ කොහොමද කියන කාරණේට අපි පොඩ්ඩක් අවතීර්ණ වෙමු. ඔව් පින්වත් මහත්තයා මම ඒ මාතෘකාවට යන්න කලින් මම අර අම්මලා ලස්සන්ට හිත පහදවාගෙන අර කියන ප්‍රීති වාක්‍ය දැක්කහම දැන් අපි බලන්නකො යන්න බැරි වෙච්ච කෙනෙකුටත් හිතේ සතුටක් උපදින්න ඕනේ. අපිට හිතෙන්න පුළුවන් දැන් ඔය අම්මලා අනේ බුදුරයන් වහන්සේ දැක්කානේ කියලා එකක් කියනවනේ. ඒතර ඒක අපිට හිතන්න පුළුවන් මේ අය නිකන් දැන් සමහර දැන් මම ඔය කියන්නේ කලින් ලැබුණ දුරකථන ඇමතුම් ඔස්සේ ඒ වගේම තමයි සාමාන්‍ය දැන් වර්තමානයේ සමාජයේ බොහෝ කෙනෙක් පැන නගින ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක අමූලිකා ශ්‍රද්ධාවක්. දැන් බුදුරයන් වහන්සේ දැක්කාය කියලා ඔය කියන එක ශ්‍රද්ධාව නෙමෙයි. නැත්තම් එහෙම වෙන්න අපි ඕනේ නැහැ. අන්න ඔයගේ අදහසක් තියෙනවා නිකන් අර ටිකක් රැඩිකල් ගතියක් අපේ හිතේ. නමුත් මහත්තයාට මම ලස්සන කතාවක් තියෙනවා ඔකට. ඒක තියෙන්නේ මහා වංශේ 17 වෙනි පරිච්ඡේදයේ. ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරන අවස්ථාව. අපි දන්නවා ලංකාවට බුද්ධ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් සංදේශය රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා. ඒතර උන්වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න යෙදුණු 84000ක් වූ ධර්මස්කන්ධය දරාගෙන තමයි මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරේ. වැඩම කරලා උන්වහන්සේ මාස 3ක් වස් සමාදන් වෙනවා. වස් වසනවා. ඉතින් ওই කාලය ඇතුළත දේවානම්පියතිස්ස රජතුමාත් එක්ක බොහෝ දහම් සාකච්ඡා සිදු වෙන්නේ නැති. ඊට පස්සේ මේ වස්තුන් මාසේ අවසානයේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මම අහපව් දඹදිවට යන්න ඕනි. මගේ ශාස්ත්‍රූන් වහන්සේව මට වන්දනා කරන්න ඕනේ කියලා කියනවා. මට බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න මට අහපවම දඹදිවට යන්න ඕනේ කියනවා. දැන් අපි කවුරුත් දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ පිරිනවම් පාලා. දැන් රජතුමාත් ඒක දැනුවා. එතකොටම රජතුමා පැනයක් නගනවා ස්වාමිනී ඔබ වහන්සේම කිව්වා නේද බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා. එහෙනම් මේ පිරිනවම් පාපු බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න ඔබ වහන්සේ වඩිනවා කියන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි මහරජතුමනි මට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට මේ ශ්‍රී ලංකාද්වීපයේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරලා නැහැ. ඒ නිසා
ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මට දැක බලා ගන්න ලැබෙනවා නම් මට බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි කියනවා. දැන් මේ කියන්නේ කවුද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේ ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඒ ධර්ම ඥානයෙන් යුක්තව ධර්මීය දරාගෙන තමයි අපි වසර 3ක කාලයක් උන්වහන්සේ ධර්මයේ සම්පූර්ණයෙන් කටපාඩමින් යුක්තව තමයි ලංකාදීපට වැඩම කරන්නේ. තුන්වෙනි ධර්ම සංගමයෙන් පසු තුන්වෙනි ධර්ම සංගමයෙන් පස්සේ උන්වහන්සේ වැඩම කරාට පස්සේ බලන්න එහෙනම් මේ ලෝකයේ දැන් අපි ගත්තට පස්සේ දැන් අපි ධර්මයේ කතා කරන මේ යුගයේ බොහෝ කෙනෙක් ගත්තට පස්සේ අපි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඇත්තටම ශ්‍රද්ධාවෙන් බොහෝ අය. හේතුව තමයි ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම මත තමයි අපි ඉදී කතා කරන්නේ. ඒතර රහතන් වහන්සේ කියන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. නැත්නම් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනාගේ උත්තරේ බලන්න ප්‍රශ්නේ බලන්න. උන්වහන්සේ කියන මට ධාතුන් වහන්සේලා දකින්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. ඒ නිසා තමයි මම මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න වඩින්න හදන්නේ. නමුත් දේවානම් පියතිස්ස රජතුමා කැමති වෙන්නේ නැහැ මිහිඳු මහරහතන් වහන්සේ හපව දඹදිවට වඩිනවට. උන්වහන්සේගේ අදහස තේරුම් ගත්තා. තේරුම් අරන් හිතනවා එහෙනම් කියන ඔබ වහන්සේ මට මේ තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරවලා මේ සෑයක් ඉදි කරන්න නේද අදහස් කරන්නේ. ඊට පස්සේ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ උන්වහන්සේගේම මිහිඳු මහරහතන් වහන්සේගේම පියාණන් උච්ච ධර්මාශෝක රජතුමාගේ අතේ භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳපු දම් පාත්‍රයේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා ඒ වගේම තමයි තියෙනවා සුමන සාමණේර ස්වාමීන් වහන්සේට කියනවා ඒ සග්දේවිඳු වන්දනා කර හිටිය ඒ සිළුමිණසෑයේ වැඩ හිටිය දකුණු අකු ධාතුන් වහන්සේත් ඒ ප්‍රාතිහාර්යෙන් 이르දීන් වැඩම කරලා තමයි පළවෙනි තූපය තූපාරාමය මේ ලංකාවේ ඉදි කරන්නේ. එහෙනම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන ඒ වන්දනා කරන්නයි අවස්ථාව ලැබලා දෙන්නේ. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේගේ දැන් අර කලින් මාතෘකාවෙත් මහත්තයා දැන් අපිට අනිත්‍ය දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අනිත්‍යයි කියලා දැන් අපි කතා වෙනවනේ. නේ ධාතුන් වහන්සේලා අනිත්‍යයි කියන එක අපි ඒක දන්න දෙයක්. මොකද මේ ධාතුන් වහන්සේලා කියන්නේ සතර මහා භූතයන්ගෙන් නිම වෙච්ච දෙයක්. එතකොට දැන් අපි මේ වගේ අවස්ථාවක දැන් අපි ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේට බැරිද මේ ධාතුන් වහන්සේලා සීලූම දෙනා අලු බවට පත් වෙන්න අදිෂ්ඨාන කරන්න. දැන් රහතන් වහන්සේලා සමහර අය තියෙනවා මේ රහතන් වහන්සේලාගේ සමහර උන්වහන්සේලා පිරිනවම් පාද්දි මේක හරියට මේ අර වෙඬරු පිටක් නැත්නම් අර කපුරු දෙවිලා අලුනා වගේ. දැන් කපුරු කෑල්ලක් පිච්චුවාට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ කොටස්. සම්පූර්ණව වාෂ්ප වෙලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අතීත බුදුරජාණන් වහන්සේලා මහත්ය තියෙනවා ඒ ධර්මයේ සඳහන් වෙනවා ආයුෂ අධික බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා මේ අවුරුදු 80000 අවුරුදු 60000 වගේ මිනිසුන්ගේ ආයුෂ අධික කාලවල ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනොම් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා ඒක ඝන බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. නමුත් මේ මිනිසුන්ගේ ආයුෂ අඩු කාලා තියෙනවා. මේ අඩු කාලවල ධාතුන් වහන්සේලා විසිරෙන්න බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා. ඒ නිසා ඇයි ඒක විසිරෙන්න අධිෂ්ඨාන කරන්නේ? මිනිස්සු හිත පහදවා ගන්නවා කියනවා. මේ මගේ බුදුරජාණන් වහන්සේගේ මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේය කියලා හිත පහදවාගෙන යම් කෙනෙක් වන්දනා කරනවද ඒ සියලු දිනාට සුගති සැප ලැබෙනවා. ජීවිතේට අප්‍රමාණ පින් කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි ඒ නිවන යම් කෙනෙකුගේ ජීවිතය තුළ නිර්වාණ අවබෝධය යන ගමනට ඒක පිටුවහල බවට පත් වෙනවා. ඒ නිසා අපි ගත්තට පස්සේ ධාතුන් වහන්සේලා අනිත්‍ය නොවි තිබීම නේද අපිට ලැබිච්ච වාසනාව. අපිට දැන් ධාතුන් වහන්සේලා ඇත්තෙම නැත්තම්. එහෙනම් අපිට මේ හිත පහදවාගෙන වන්දනා කරන්න අපිට ඔය තියෙනවා අපිට ආපදාන පාළිවල තියෙනවා. දැන් පුලිනතූපීය මේ මහරහතන් වහන්සේගේ ආපදාන පාළි තියෙනවා. විස්තරය තියෙනවා. උන්වහන්සේට ධාතුන් වහන්සේලා ලැබෙන්නේ නැහැ. එතකොට මේ පුලිනතූපීය කියන්නේ ඍෂිවරේ. එතකොට මේ පුලිනතූපීය කියන මේ නාරද කියලා ඍෂිවරේ. එතකොට මේ නාරද කියන ඍෂිවරයා මේ කන්දක් උඩ මේ ලස්සන ආරාමයක් ඉදි කරගෙන උතන එතුමා බණ භාවනා කරගෙන වාසය කරනවා. එතකොට එතුමාට ඉන්නවා 3000ක් ශිෂ්‍යයෝ. ඉතින් මේ ශිෂ්‍යයෝ කියනවා මේ අර හැම වෙලෙම නාරද ඍෂින් වහන්සේට වන්දනා කරනවා. ඒතර වන්දනා කරද්දී නාරද ඍෂින් වහන්සේ කියනවා මටමයි මේගොල්ලෝ හැමදාම වදින්නේ. මට වදින්න කෙනෙක් නැද්ද මට වඩා ඉහළ කෙනෙක් කියලා බලද්දි මෙයාට අර 이르දිමත් ඍෂින් වහන්සේ නමක් නිසා මෙයාට තේරෙනවා මේ ලෝකේ බුද්ධ කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. එහෙනම් දැන් මේ නාරද ඍෂින් වහන්සේට මේ බුදුරන් වහන්සේ කියන කෙනා
දකින්න ලැබිලා නැහැ. බුදු කෙනෙක් කවුද කියලාවත් මෙයා දන්නේ නැහැ. හැබැයි මෙයා හිතනවා මට වඩා ඉහළට හිත දියුණු කරගත්ත, අවබෝධ කරගත්ත කෙනෙක් ඉඳලා තියෙනවා. එයා තමයි බුද්ධ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නැහැ. එයි මෙයාගේ හිතේ තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන සිතුවිලි උපදින්නේ. කවුරුවත් ඇවිත් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා කියනවත් කියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ මට වඩා ඉහළ කෙනෙක් මේ ලෝකෙ හිටියනම් ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා මම සෑයක් හදනවා. ධාතුන් වහන්සේලා නැහැ. වැලි වලින් සෑයක් හදනවා. වැලි වලින් සෑයක් හදලා ඒ සෑයට උපස්ථාන කරනවා. වන්දනා කරනවා. තමන්ගේ හිතට ක්ලේශ ඇති වෙද්දී ඒ ක්ලේශ ඇති වෙද්දී සිහිය උපදවා ගන්නවා. මගේ බුදුරජාණන් වහන්සේගේ හිතේ මෙහෙම කෙලෙස් ඉපදුනේ නැහැ. කියලා මේ වන්දනා කරපු පිනින්ම පුලිනතූපිය රහතන් වහන්සේ නමටපත් බවට පත් වෙන්න මේ ගෞතම සාසනයේ අරහත්ත්වයට සාක්ෂාත් කරන්න ඒ තුමාට උපකාර වුණේ අර වැලි සෑයකට වන්දනා කරපු එක. එහෙනම් දැන් බලන්න අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා සියසින් දැකලා හරි ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න එක හරි අපිට වාග්යක් නෙමෙයි. අපි සියලු දෙනාටම එහෙනම් ඒ අබුද්ධෝත්පාද කාලෙක එක මිනිස්සෙකුටයි ඒ අවස්ථාව ලැබුණේ. නමුත් අපිට මේ බුද්ධෝත්පාද කාලෙක ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ මත ඒ ධාතුන් වහන්සේලා විසිරී පැතිරී පැවතීමම ඇත්තටම අපි සියලු දෙනාටම ලැබිච්ච ලොකු වාග්යක් කියලා අපිට සලකන්න පුළුවන්. බොහොම හොඳයි. හොඳ පින්වත් උත්තරයක් අපේ හඳුනන්නේ. අපිට දැන් මෙතනින් එහාට යන්නේ කොහොමද? දැන් හැමදාම දැන් ලබන තව වර්ෂයකදී තව කාලයකදී ඔබ දන්නවා මෙවැනි උත්සව ලෝකේ මෙවැනි ප්‍රදර්ශන වාගේ දේවල් ලෝකේ විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල පවතිනවා. දැන් විශාල ජනගංගාව ඇදෙනවා. විශාල පිරිසක් මම හිතන්නේ මිය යනවා ඒ තැන්වලදී පෝලිං වල. දැන් අපි මේ අපේ පුරෝකථන ඇතුලේ අපි ටිකක් විග්‍රහ කරන්න ඕනේ අනාගත තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම. මේ පුංචි රටේ මේ ජනතාවට මේ වැඳ පුදා ගන්න තියෙන අවස්ථාවේදී අපි කොහොමද මේක විධිමත් ආකාරයෙන් මේ කාරණේදී අපි පැහැදිලිව සාකච්ඡාව ඇතුලේ මතුවෙනවා. ඒ බැතිසිත පහදවා ගැනීමත් අතිශය වැදගත්. ශ්‍රද්ධාව ඇති කර ගැනීමත් අතිශය වැදගත්. ඒ සඳහා මේ දළදා දැක්මත් කළ යුතුයි වැදගත්. ඒක අපේ උරුමයක් සහ මේක අපිට වැදගත්. අනිත් පැත්තෙන් මේ සම්බන්ධය මේ මිනිස්සු යන්නේ මෙතෙන්ට. මිනිසුගේ මනෝභාවය. මේ මිනිස්සු ඉන්නේ සමාජ ප්‍රශ්න ගොඩක් මැද්දේ පීඩාවක් මැද්දේ ඇත්තම කිව්වොත් එහෙම. අපි කාගේවත් විනය හැදිලා නැහැ. කන ඉටි කොලේ බත් කන කොලේවත් අපි කසල බඳුනකට දාන තරමට අපේ විනය හැදිලා නැහැ. ඒක අධ්‍යාපනයේ ඉඳන් හැදිලා එන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ ගැටලු ගොඩක් ඇතුළේ තමයි මේක කරන්නේ. අපේ නැවත ඕක හරියන්න වෙනවා අපේ ධම්මරතනතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් අපි කොහොමද දැන් මේ හැමදාම අර මේ වන්දනාමාන කරමින් මෙහෙම ඉන්න ජනතාවක් නෙවෙයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ සසර ගමනේදී අපි කියනවා අඳුරේ සිට ආලෝකේ කරා මිනිස්සු යන්න ඕනේ. නේ? තමෝ මදනතරමින් තමෝ ජෝති පරායන නේ? මෙතෙන්ට ගමන් කරන්න ඕනේ. ඒ සඳහා මේවා කොහොමද පිටිවහලක් කරගන්නේ? නැත්තම් මේ ගැටුම නැත්තම් මේ බැරි වුණ කට්ටිය දුක් වීමත් ඒ කට්ටිය කොහොමද අතහැරලා හරි හිත හදාගන්නේ? නේ? එතෙන්ට කොහොමද අපි මනස පුහුණු කරගන්නේ? හදවත පුහුණු කරගන්නේ? අපි ඒක පිට ධර්මානුකූලව කතා බහ කරමු. මම මුලින්ම සඳහන් කරන්න කැමති දළදා දැකුම් මංගල්‍ය ජනාධිපතිට තනියෙන් තීරණය කරන්න බෑ. මේ ජනාධිපති හරි කාට හරි කවුරු හරි කුමන හෝ ජනාධිපති කෙනෙකුට මේ දළදා දැකුම් මංගල්‍ය තනියෙන් තීරණය කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි අපි මහානායක ස්වාමින් වහන්සේලාට ගිහිල්ලා ආරාධනා කළත් මහානායක ස්වාමින් වහන්සේලා දෙනමයි දේවඩන නිලමේ උන් තුන් දෙනා තමයි අපි හරියට අර කියන්නේ බෝසතාණන් වහන්සේ නමක් මව්කුසු පිළිසිඳ ගන්න කලින් පස් මහ බැලුම් බව. අන්නේ වගේ මේ දළදා දැකුම් මංගල්‍ය සඳහා සුදුසු කාල පරිසරයක්ද කියන කාරණාව මේ අපේ මහානායක ස්වාමින් වහන්සේලා දෙනමත් ඒ වගේම දියවඩන නිලමේතුමත් සාකච්ඡා කරලා තමයි ඒ ජනතාවට ශ්‍රද්ධාව උපදවාගෙන ගෞරවය ඇති කරගෙන ඒ දළදා වහන්සේ වන්දනා කරගන්න පින්රස් කරගන්න අවස්ථාව හරිගස්සලා දෙන්නේ. ඒ වගේම තමයි අපි සඳහන් කරන්න ඕනේ තව අපි මේ දළදා දැකුම් මංගල්‍ය අපි සංවිධානය කරනවනේ. එතකොට මේ දළදා දැකුම් මංගල්‍ය සඳහා ඒ අවශ්‍ය පරිසරය වටපිටාව ඊට පස්සේ සනීපාරක්ෂක සහ මේ සියල්ලක්ම සංවිධානය කරනවා වගේ අපි
ඒත් එක්කම සංවිධානය කරන්න ඕනේ දැන් මේ එන සදහැතුන්ගේ සිත සකස් කරගන්න වැඩපිළිවෙල. ඒක අනිවාර්යෙන් තියෙනවා. මොකද දැන් ඔතින්දී ආවහම දැන් සමහර අය මමත් බොහෝම සතුටින් කියන්න පුළුවන් 3 වතාවක් විතර දළදා වහන්සේ වන්දනා කළා. අනේ සාදු. එහෙම කියන්න පුළුවන් අපි එහෙමකට. මේ ඉතින් ඒ අවස්ථාවේදී මම දැක්ක දෙයක් තමයි ගොඩාක් අර තෙරපිලා වචන යම් විදියට වුවමාරු වෙලා බැනගෙන ওই විදියට ඔහම ගිහිල්ලා දළදා වහන්සේ වන්දනා කරාට එතෙන්දී ශ්‍රද්ධාවක් ඉපදෙන්නේ නැහැ. එහෙම වන්දනා කරාට මම හිතන්නේ නැහැ මේ ඒකේ ගෞරවයක් පිනක් රැස් වෙනවා ඇති කියලා. එතකොට දැන් අපි අතීතයේ කියනවා හොඳ ලස්සන කවියක් තියෙනවා බුදු ගුණම කියා බුදු බණම අසාසා බුදු සමිඳු බල බලා බුදුන් සරණම ගියා. එතකොට අපිට අද වර්තමානයේ ගත්තාම බුදු සරණ යන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න අපිට දැනට වර්තමානයේ සජීවීව තියෙන්නේ දළදා වහන්සේ සහ සර්වඥ ධාතුන් වහන්සේලා. දැන් අපි හිතමු දැන් සමහරක් වෙලාවට අපිට දළදා වහන්සේ දැක බලාගෙන වන්දනා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා අපි හිතමු. හැබැයි ඒත් අපි දුක් වෙන්න හොඳ නැහැ. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපිට සර්වඥ ධාතුන් වහන්සේලා දැකුම් මංගල්‍යයක් අපිට සාමාන්‍යයෙන් විහාරස්ථානෙට ගිහිල්ලා ඉන්න ස්වාමින් වහන්සේට පොඩ්ඩක් මතක් කරා නම් අපිට සර්වඥ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට එතෙන්දිත් අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් අනේ මම භාග්‍යතුන් වහන්සේමයි දැකගත්තේ ඒ භාග්‍යතුන් වහන්සේ දැකලා මම වන්දනාමාන කරගත්තා කියලා Tamanට ඒ Taman සකස් කරගත්තේ සුවඳ මල් මිටක් පූජා කරගන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන. එතකොට ඒ විදිහට අපි වර්තමානයේ දැන් මේ සංවිධානය කරලා තියෙන විදිහේ අපි දැන් මම සඳහන් කළේ සිතත් සංවිධානය වෙන්න ඕනනේ. පැහැදිලිව. එතකොට මෙතෙන්දී අපි දළදා වහන්සේ දැක බලා ගන්න යන ඒ යන අවස්ථාවේදී ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන අපිට පුළුවන් දන්න විදියට බුදු ගුණ අපිට දන්න විදියට අපිට තේරෙන විදියට අපි දන්න ප්‍රමාණයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරගෙන ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව සකස් වෙච්ච කවි තියෙනවා, ගාථා තියෙනවා. මෙන්න මේවා සජ්ජායනා කරගෙන අපිට දළදා වහන්සේ වන්දනා කරගන්න පුළුවන්. දැන් අපි සිරිපාදේ යනවා කියන්නේ සිරිපාදේ කරුණා කරනවා. එතකොට අපිට මෙතෙන්දිත් භාවිතා කරන්න පුළුවන් දළදා වහන්සේගේ දැකුම් මංගල්‍යය සඳහා අපි කරුණා කරනවා වූ මොනවා හරි ශාසනික වැදගත් වචනයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ සිරිපාදේ කරුණා කරනකොට අපි කවි කියනවනේ. දැන් ඒකේ තියෙනවා බුද්ධං සරණේ සිරස දරාගෙන මේ ආදී වශයෙන් කවි තියෙනවා. එතකොට ආන්ගේ වගේ අපිට පුළුවන් ඒ ශ්‍රද්ධාව ඇති වෙන විදියට සංස්කෘතියක් ඇති කරගන්න. සංස්කෘතියක් ඇති කරගෙන අපිට දළදා වහන්සේ වන්දනා කරන්න අවස්ථාව සකස් කරගන්න පුළුවන්. දැන් මේ වර්ෂයේදී අපිට ඒක අහිමුණත් ආයි යම් දවසක දළදා වහන්සේ පිළිබඳව ඒ දැකුම් මංගල්‍යයක් සකස් කරනකොට අපිට පුළුවන් මෙන්න මේ සංස්කෘතිය සකස් කරගන්න. එතකොට ඒකෙන් පුළුවන් අර අපේ ඉදිරි අනාගතයට එන පුංචි දුවදරුවන්ට උනත් ආදර්ශයක් වෙන විදිහට අපිට සකස් කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි තව සඳහන් කරන්න කැමති දැන් අපි දවස් ගණන් ඉඳලා පෝලිං වල ඉඳලා දවස් 3 4 ওই විදිහට ඉඳලා පීඩාවක් විඳලානේ අපි දළදා වහන්සේ දකින්න මේ එතෙන්ට යන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ කළ යුතුම දේ තමයි අපි මේ දවස් 3 4ක් අපි දුක් විඳලා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ හා සමාන දළදා වහන්සේ දැකලා වන්දනා කරගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදියේ සාරාසංග කල්පලක්ෂයක් දුක් විඳා. සාරාසංග කල්පලක්ෂයක් දුක් විඳා. එතකොට ඒ සාරාසංග කල්පයක් දුක් විඳලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ වගේ තැනකට අද පත් වෙලා තින වටිනා කියන
ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි සිත සකස් කරගන්න ඕනේ, ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගන්නට ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පරිපූර්ණය කරලා මේ විදියට සම්බුද්ධ කියන ඒ தත්ත්වයට පත් වෙලා මේ ලෝකයේ ඉන්න මේ සියලුම සත්‍යයන් මේ සංසාරයෙන් අත මිදෙන්නේ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දුන්නා වගේ අපිට මේ පුංචි දවසේ මේ කෙටි වේලාවේ ඒ බුදුරජාණන් වහන්සේ දැකලා බලලා වන්දනා කරගන්න අවස්ථාව තියෙන. ඒ වගේම තමයි විදේශීය රටවල් වල ඉඳලා ගොඩාක් දුර බැහැර ඉඳලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න අවශ්‍ය සකස් කරගන්න. ඒ වගේම තමයි දැන් දළදා වහන්සේ වන්දනා කරගත් අයට පුළුවන් ගියපු නැති අයට කරන්න එක කාරණාවක් තමයි දැන් අපේ ශාසන වතපිළිවෙතේ තියෙන වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වන්දනා කරනකොට ඕකාස වන්දාමි බන්තේ කියන ගාථාවෙන් අපි වැඩිහිටි ස්වාමීන් වහන්සේ වන්දනා කරනවා. මයාකතම් පුඤ්ඤං සාමින අනුමෝදිතබ්බා. ස්වාමීන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේ මං විසින් රැස් කරගත්ත පින් ඔබ වහන්සේ අනුමෝදන්. ස්වාමීන් වහන්සේ කියන සාදු සාදු අනුමෝදන්. එතකොට අනිත් ආහාමුදුරුවෝ කියනවා මේ ස්වාමීන් වහන්සේ මං කරපු පිනත් ඔබ වහන්සේ අනුමෝදන්. අපිත් කියන සාදු අනුමෝදන්. අන්න ඒ විදිහට පින අනුමෝදන් වෙන්නත් පින තියෙනවා. පින අනුමෝදන් වෙන්නත් අපි තුල පින තියෙන්න ඕනේ. ඒ වගේම තව කෙනෙකුට තව කෙනෙක් පින් අනුමෝදන් කරා මේ පින අඩු වෙන්නේ නැහැ. පින හරියට උපමා කරනවා මේ අපි අර පහනක් එක තැනක පහනක් පත්තු කරලා ඒ පහනෙන් තව පහන් පත්තු කරනවානේ. කොච්චර පහන් පත්තු කරත් අර පහනේ දැල්ලනි වෙන්නේ නැහැ. අඩු වෙන්නේත් නැහැ. ආන් ඒ වගේ තමයි පින කියන කාරණාවේ. අපේ පින කියන එකත් අපේ මේ ජීවිතේට මනුෂ්‍ය ජීවිතේට බොහෝම වැදගත් දෙයක්. ඒක හරියට උදාහරණකින් අපිට දෙනවනම් දැන් විදේශීය රටක අපි ගිහිල්ලා එනකොට අපිව පිළිගන්න අපේ ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා. එතකොට අපේ මරණයෙන් පස්සේ අපිව පිළිගන්න කවුරුත් කන්නේ නැහනේ. හැබැයි ඉන්නේ අපි අර කරගත්ත පින. ඒක හරියට අර අපේ සෙවණැල්ල වගේ කිසිම කරදරයක් නැහැ. අපිව බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි මේ ලංකාව කියලා කියන්නේ ධාතුන් වහන්සේලාගෙන් සැදුම්ලත් උතුම් පුණ්‍ය භූමිය. සර්වඥ ධාතුන් වහන්සේලා අපිට බලා ගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් විහාරස්ථාන සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විසින් පරිහරණය කරපු අපේ බෝධින් වහන්සේ ශ්‍රී මහ බෝධින් වහන්සේ. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ ආනන්ද බෝධින් වහන්සේ රෝපණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී. එතකොට ඒ රෝපණය වෙන්නත් යම් හේතුවක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ නිතරම විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ නැති නිසා දායක ඇත්තෝ ඇවිල්ලා දුක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ අපිට දැක ගන්න අවස්ථාවක් නැහැ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මේකට විකල්පයක් හැටියට භාග්‍යතුන් වහන්සේට යෝජනා කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා ශාරීරික පාරිභෝගික උද්දේශික. ඔන්න ඔය තුනෙන් එකක් පුළුවන් කිය. එතකොට කියනවා ශාරීරික බෑ. පාරිභෝගික පුළුවන්. උද්දේශිකත් පුළුවන්. එතකොට එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ මූලිකත්වයෙන් ආනන්ද බෝධින් වහන්සේ රෝපණය වුණ නිසා තමයි ඒ ආනන්ද බෝධිය කියලා ඒ බෝධින් වහන්සේට නම් තියලා භාග්‍යතුන් වහන්සේත් එතන ඒ බෝධින් වහන්සේ පරිහරණය කරනවා. සමාධි සුවයෙන් වැඩ ඉඳලා දායකයන්ට ඒ වන්දනාමාන කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙනවා. එතෙන්දිත් ඉතින් දායකයෝ ඇවිල්ලා වන්දනා කරලා පින් රැස් කරගෙන යනවා. මම හිතන්නේ මේ කතාව අපි වටිනා කාරණා කීපයක් කතා වුණා. දැන් අපි මනස සූදානම් කර ගැනීම. දැන් මේ පෝලිං ඇතුලේ අපිට තිබුණා නම් පිරිත් සත් ගායනා කියන්න තැනක්. දැන් විජයශ්‍රී ජයශ්‍රීමා සමිඳුන් පාමුල බොහෝ අය පොත් දිග අරගෙන මේ කවි කියනවා, එක්ක බෝධි පූජා කවි කියනවා. ඒතකොට අර පිටස්තර ලෝකයෙන් එන අපි දන්නවනේ අපි දොරවල් පහකින් අරමුණු ගන්නවනේ නිතර.
අපට පේන්නේ මෙහින් රස්නේ හමට දැයනවා සද්ද මෙහින් කෑම බෙදනවා මෙහින් වතුර බොනවා රස්නේ දැන් මේ තත්ත්වයන් එක්ක ශාරීරික කර්තව්‍යයන් කරගන්නේ කොහොමද කියන යුද්ධයක ඉන්නේ අපේ හඳුරන්නේ. දැන් මේ යුද්ධය ඇතුලේ තව කෙනෙක් සතුරෙක් හැටියට පේන්න පුළුවන්. හැබැයි චිත්ත සමාධිය ඇති කරලා. වහන්සේ හරි හොඳ කාරණයක් කිව්වේ දැන්. සිද්ධාර්ථ ගෞතම පවා වසර 6ක් දුෂ්කර ක්‍රියා කිරීමේ ඇතුළෙත් මේ අපිට හිත හදාගන්න කාරණයක් තියෙනවා. අනේ වසර 6ක් හිටියනම් මට දවස් 3-4ක් මට ආහාර අඩුවෙන් අරන් ඉන්න බැයිද? මම හිතන්නේ එතකොට ශරීර කෘත්‍යයන් යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ නිසා අපි ටිකක් අපිව කළමනාකරණය කරගන්න. රාජ්‍ය ආයතන සහ නගර සභාව යම් කළමනාකරන වැඩපිළිවෙල යොදයි. හැම පුද්ගලයෙක්ම තමන් ඇතුලේ ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන එම ලෝකයේ කළමනාකරණය කරගන්න තව ටිකක් සිත මෙහෙයුවා නම් මීට වඩා පිං ලැබෙයි. හැබැයි හෙට එළි වෙනකොට නැත්නම් තව දවස් කීපයක් යනකොට සමාජයේම දෙකට බෙදෙනවා. ධාතුන් වහන්සේලා වැඳ පුදාගත් අය සහ වැඳෙන්නේ නැති අය. ඉතින් මේ අය අතර මේ සංවාදයෙන් එපිටට අපි මේ රට ගෙනියන්න ඕන. බෞද්ධ ජනතාව ඔසවා තබන්න ඕන. උන ප්‍රඥාවට ඕන ඔසවා තබන්න ඕන. ඒ නිසා අපි ටිකක් ඉක්මනින් විරාමයට ගිහලා යන රැඳෙන්න. දළදා ප්‍රදර්ශනයේ බෞද්ධ සංස්කෘතියට අභියෝගයක්ද? නමුත් අපි කොහොමද මේ ඉදිරියේ කල්පනාකරණය කරගන්නේ කියන කතාවයි යන්නේ. රැඳෙන්න අප සමග ඉක්මනින් එන විරාමයට ගිහලා. ඔබ නින්නාද සජීවී සංවාදයේ සමගයි කෙටි කාලයයි ඔබ සමග රැඳෙන්න තියෙන්නේ. කෙසේ වෙ නමුත් දළදා ප්‍රදර්ශනය බෞද්ධ සංස්කෘතියට අභියෝගයක්ද? අද සංවාදයේ ඇතුළෙම මතු කරගත් අපි මේ දළදා ප්‍රදර්ශනය කියන වචනේ වෙනුවට මේ වැඩසටහනින් පස්සෙවත් මේක බලන ප්‍රේක්ෂක ඔබත් මේක සෑම තරාතිරකම ආය බලන්න පුළුවන්. ඔබ ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. අපි 4 ගොල්ල එකතු වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ ශාසනයේ චිරස්ථිතිය ආරක්ෂා කිරීම සඳහා අපි වග කියන්න ඕන. ඒ නිසා මේ සවිඥානයේ සහිත අය වචන නිෂ්පාදනය කරනකොට පවා ඒ වචනේ ඇතුලේ තියෙන්නත් ඕන සංවරකම. ඒ වචනේ ඇතුලේ තියෙන්නත් ඕන අපි බෞද්ධ හැඩය. ඒ නිසා අපි යෝජනා කරේ දළදා ප්‍රදර්ශනයට දළදා දැක්ම සහ නැත්නම් මංගල්‍ය. මේවැනි වචන ඇතුලෙන් අපිට යන්නකොට නැවත අපි ටිකක් සංයමයකට එනවා. ඒ කියන විශ්වාසය තියෙනවා මේක වාද කරන්න පුළුවන් මේ සම්බන්ධව. නමුත් ඔබ වහන්සේලා කිව්ව දේ අනුව අපිට ටිකක් දැනුනේ ඒක වඩා යෝග්‍යයි කියලා. මොළකට මහත්මයා දැන් අපි ටිකක් දැන් මේ සිත පහන් සිත් ඇති කරගෙන සිත් උපදවාගෙන අපි ඔහොම වන්දනා ගමයි යනවා. අපි මේක අරමුණු ඔළුවේ තියාගන්න යන්නේ. අපි ටිකක් මේ අපි හොඳටම තේරෙනවා රූපවාහිනී කැමරාවකට හසු කරගන්න කණ්ඩායමක් ගත්තොත් එහෙම විවිධ අරමුණු සහිත ඔළුව තමයි මේ හෙට මෙහෙට දුවන්නේ. අපි තනි අරමුණකට ගැනීම සඳහා මේ වැඳපු අයද වන්දනාමාන කළා අයද නොකළා අයද කියන ભેදය සමාජයේ ඇති නොවි අපි එක්ව කොහොමද මේ අපේ ව්‍යාපෘතිය කරන්නේ? ව්‍යාපෘතිය කිව්වේ මේ බුදුන් වහන්සේ දේශනා කර අකුසලයෙන් අයින් වීම, කුසලයේ කිරීම සහ සිත් පිරිසුදු කර ගැනීම. දැන් නුවර නගරේ පිරිසුදු කරගන්නේ සද්දයක් ඇතුළත. මං කියන්නේ ඒකට දේවල් තියෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිත්වල කසල තිබුණොත් මෙතනින් එහාට සසරේ අපට ඉදිරි ආලෝකය හොයාගන්න බැරි වෙනවා. අපි කොහොමද ඒක සංවිධානය කරගන්නේ? මෙතනින් එහාට අපේ ජීවිතේ ජන ජීවිතේ මේ පණිවිඩය ගෙනියන්නේ කොහොමද? ඔය තව දවස් 2-3කින් දළදා දැක්ම මේ මංගල්‍යය අවසන් වේවි. පැහැදිලි. එතකොට දළදා වහන්සේ දැක වැඳ පුදාගත් පිරිස සහ එසේ ඒ අවස්ථාව නොලැබූ පිරිස කියලා පාර්ශ්ව දෙකක් හැදේවි කියලා හිතමුකෝ. දැන් එතකොට මම වැටෙන්නේ දළදා අති උතුම් දළදා වහන්සේ නොදැක්ක කෙනෙක් ලෙස මේ වාරේ. දැන් මට දුකක් තියෙනවද ඒ පිළිබඳ මට එහෙම එකක් එන්නේ නැහැ. මම හරි සතුටුයි වැඳපු අයගේ අර ප්‍රකාශ දකිනකොට. මං ගියා වගේ දැනෙනවා. දැන් ඒගොල්ලෝ හිතනවානේ ජීවමාන බුදුන් දැක්කා වගේ කියලා. මට හිතෙනවා මමත් එතන හිටියා වගේ මේ පිරිසත් එක්ක. ඉතින් හිත හදාගන්න ක්‍රමයක් පැහැදිලිවම තියෙනවා. අර අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ කිව්වා වගේ බලපු අයට පුළුවන් අනිත් අයට පින් අනුමෝදන් කරන්න. නේ හැමෝටම යන්න දැන් ඔය ලක්ෂ දැන් රටේ ඉන්න ජනගහනේ සියලු දෙනාටම එන්න පුළුවන්ද මේ අවස්ථාවට? කොහොමදත් බෑනේ. මොන පහසුකම් හදලා දුන්නත් බෑ. ඒ නිසා මේක අර උගත් පාඩම් කියන සංකල්පෙට එනවා නම් හොඳයි. මේ වාරයේ ඇති වූ වැරදි දැන් තාක්ෂණෙත් තියෙනවනේ. ඕන තරම් ඉදිරි දැක්මක් දවසක බලන්න පුළුවන්. මොනවද අපි අතින් උනේ මේ සංවිධායක මණ්ඩලයට? පුළුවන් බලලා ඒවන්නේ වැරදි කරගෙන හැමෝටම දළදා ශ්‍රීමත් දළදා වහන්සේ වන්දනාමාන කරන්න ආපු හැමෝට මේ අවස්ථාව. අපෝ හරයවන්න නෙවෙයි.
හදන්න. සහ අරමුණක් තියාගෙන ආවම එතකොට අංක 1 අර සතියකින් දෙකෙන් අපේ මහනුවර අපි විතර වෙලා තියෙන හොඳටම. නේද? සුන්දර මහනුවර දළදා වහන්සේ අනිත්යෙන් අවදාහරි අවසන් වෙන තෙක් වැඩ ඉන්න මහනුවර. අපිරිසිදු වෙලා තියෙන මේ මොහොතේ. ඒ නිසා මේවා පිළිබඳ දැඩි මත තියෙන. සමහර විට ඉදිරියේදී විවිධ දේශපාලන මතවාදාරණ අය ප්‍රතිපත්ති ප්‍රකාශන වලටත් දාවි. අපි බලයටපත් වුණාම දළදා වහන්සේ ප්‍රදර්ශන කරන මාස්පතා. එන්න පුළුවන් වේදිකාව. එමෙ එන්න පුළුවන්. ඊට පස්සේ සමහරට ඒ නිසා අන්න දළදා වහන්සේ ප්‍රදර්ශන කරනවලු අහවල් පක්ෂේ බලයට આવුත්. අපි දෙන ඔයගොල්ලන්ට බැරි වුණා ඉන්නවනේ. බැරි වුණා ඉන්නවනේ. ඒ නිසා මේ වැරදි දුර්මත මේ සමාජගත වෙන්න පුළුවන්. ඒ හින්දා නොබලපු අය වෙනුවෙන් මම ඇත්තට මේ පෙනී ඉන්නේ කතා කරන්නේ දුක් වෙන්න එපා. එහෙනම් මටත් බලන්න බැරුණානේ. මේක දේශපාලන ව්‍යාපෘතියක් කරගන්න බෑ. දේශපාලන ව්‍යාපෘතියක් කරගන්න එපා. මේක මේ බලයට එන්න හෝ බලය තහවුරු කරගන්න හෝ බලය සුරක්ෂිත කරගන්න කරන වැඩක් නෙමෙයි. මේ සක්විති රජකම අතහැරපු කෙනෙක්. සක්විති රජකම අතහැරපු කෙනෙක්. රම්‍ය සුරම්‍ය සුබ අතහැරපු කෙනෙක්. ඊටාම වැදගත්, ඊටාම වීර මාතාවක් බිරිඳ ලෙස හිටපු අතහැරපු කෙනෙක්. පුත්‍රරත්නයක් ඔබ සෙල්ලම් නැත්නම් කරන්න පුළුවන් දේවල්ද මේ අත්හැරීම කියන එක. අන්න සැබෑ අත්හැරීම. ඉතින් මේකත් අත්හැරින්න පුළුවන් වෙනවා. මේ ගැන දිගින් දිගටම කල්පනා කරමින් දුක් වෙමින් අනේ අපිට දළදා හාමුදුරන් වහන්සේ මේ ආසන්නයට ගිහිල්ලත් බලා ගන්න නැත්නම් මේ මළුව ආසන්නට ගිහිල්ලත් බලා ගන්න බැරුණා කියලා දුක් වෙන එක නෙවෙයි තියෙන්නේ. අන්න ප්‍රාර්ථනාවක් තියාගන්නවා. යලි කවදා හරි දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන දවසට මම යනවා. මට පුළුවන් එදාට එතෙන්ට යන්න. එතකල් දළදා වහන්සේත් එතන වැඩ ඉඳීවි. මට නිරෝගී සප සම්පත් ලැබේවි. අනිත් අයත් එහෙම ප්‍රාර්ථනා කරાવી. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ අපේ ආම්දුරනේ. අපේ මේ ගමගේ මහත්මයා එතකොට හිත හදා ගැනීමනේ මේකෙන් කරන්න වෙන්නේ. වෙන මොකද්ද කරන්නේ? හිත හදාගෙන තමාගේ විමුක්ති මාර්ගය නිර්මාණය කරගැනීමෙන් තමාගේ එදිනෙදා වැඩ සාර්ථක කරගැනීම. එහෙමනේ දළදා වහන්සේ වැන්දා කියලා. කරගන්න තියෙන තමන්ගේ ඉදිරි දැක්මට යන එකනේ. තමන්ගේ යහපත් ක්‍රියාමාර්ගයේ පිහිටාගෙන බුදුන් වහන්සේ කිව්වේ උට්ටානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ උත්සාහ කරන්න යහපත් සිහියෙන් ඉන්න. ඒක තමයි අංක 1. ඒක තමයි හැමදෙනාම නල්ලේ කොටාගත යුත්තේ. එයින් එහාට ගමනක් තියෙනවද? එතකොට ඒ හරහා අපේ ගමන පැහැදිලි කරගෙන වැඳපු අයට අපේ ආශිර්වාද කරමින් වෛරය තියාගන්න ඕනේ නැහනේ. එහෙම ගමනකුත් නැහැනේ බුදුදහම සමග. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා මිසක වැඳපු අය විතරක් නිදුක් වෙත්වා නොලැබූ අවස්ථා නොලැබුවා එහෙම එකක් නැහැනේ. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා. ආයෙතෙන්දි සියලුම දෙනා ජාති ආගම් කුල පක්ෂ පාට කිසිම ભેදකින් තොරව සියලුම දෙනාටම සෙත සාන්තිය ලැබේවා කියමින් අර කලින් හාමුදුරුවෝ සහ අපේ නිවේදක මහත්මයා මතක් කරා වගේ අපිට ඒ වෙලාවේ පුළුවන්නේ හිතෙන් හරි වචන වලින් හරි අපිට පුළුවන් සත්‍ය මෙනෙහි කරන්න පුළුවන් දුක මෙනෙහි කරන්න පුළුවන් මේ යන ගමනේ සාර්ථක කරන්න. ඒ හින්දා මම යලිත් කියනවා උගත් පාඩම් හැටියට කල්පනා කළා මේ වාරේ සිදු වැරදි පාලන පක්ෂයෙන් හරි සංවිධායක මණ්ඩලයෙන් හරි සද්ධාවන්ත ලෙස මේ ගමනට සහභාගී වෙච්ච මේ රට පුරා මේ නොයෙක් ප්‍රදේශයන්ගේ පැමිණි සදහවතුන්ට අතින් වෙච්ච තම තමන් දන්නවනේ. ඒවා නිවැරදි කරගෙන ඉදිරි ගමන යන එක තමයි මම හිතන්නේ අපේ සංස්කෘතිය රැක ගන්න තියෙන හොඳම අවස්ථාව. ඔව් දැන් වදනාමාන කරගත්ත අය දුක් වෙන්න එපා මේ ඔක්කොම කරගත්තා මගේ බාට දෙක නැති වුණා කියලා. මම කියන්නේ මේ අපි මේ අතහැරීම පුහුණු කරන්නයි උන්වහන්සේගේ සරණ යන්න උත්සාහ කරන්නේ. අපිට බැරි දේ හිතත් එක්ක රණ්ඩු වෙලා ඔට්ටු වෙලා හිත අපේ යටත් වැසියෙක් කරගෙන හිතට ඕන දේ විදිහට අපි නටන්න දෙන්නේ නැහැ කියන මතයට එන්න පුළුවන් නම් බෞද්ධ අපිට අපි විශිෂ්ට ජයක් ලබනවා. ඒ වැන්දා හෝ නොවැන්දා කියන ભેදකින් තොරව අපි මේ අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ තමයි මේ සසර ගමන සංවිධානය කරගන්න එක අපි හදන්නේ. නුවර යන ගමන සංවිධානය කරගන්න ලේසියි. රීදුරු මහත්තයෙක් ඉන්න පුළුවන්, වාහනයක් තියෙන්න පුළුවන්, ඉන්ධන තියෙන්න පුළුවන්. හැබැයි සසර ගමන මේ දළදා වඳින්න යනවා වගේ නෙවෙයි අපි හඳුන්නේ. ඒකෝද දැන් මේ අපි කෙටි මිනිත්තු දෙක ගානේ එකමාර ගානේ විතර ගමු. මේ සඳහා බෞද්ධ ජනයාට යම් කොහොමද උපදේශනයක් සලසන්නේ එතනින් පස්සේ අපි කොහොමද අපේ ජීවිතය සුවදලං කරගන්නේ කියන කාරණේදී අපේ ගෞරවනීය ජනතිසක ස්වාමීන් වහන්සේ. ඔව් මහත්තයා. අපිට ඇත්තටම දැන් දන්තධාතුන් වහන්සේ අපිට වන්දනා කරනවා කියන ලැබිච්ච අවස්ථාව දැන් බෞද්ධ ජනයා වශයෙන් අපිට මේ ලැබිච්ච සුළු කාලයක්. දවස් 10ක් වගේ කාලයක්. නමුත් අපිට අපේ මේ තියෙන බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව හැබැයි එතනින් එහාටත් අපි පවත්වන්න ඕනේ. ඒතර ඔතෙන්ට මහත්තයා මම කෙටියෙන් මේ කාලේ මදි නිසා මම පොඩි කතාවක් කියන්නම්. මම එක අවස්ථාවක ওই බෝසතාණන් වහන්සේට මේ දුප්පත් තරුණයෙක් වෙලා ඉපදෙනවා එක අවස්ථාවක. දානයක් දෙන්න ගිහිල්ලා ওই දානෙට යව පිළිගන්නේ නැහැ. අයින් වෙනවා. කොම් වෙනවා. ඉතින් කොම් වෙන අවස්ථාවේ
උන්වහන්සේ කල්පනා කරනවා අනේ මට මං සසරේ මම දානි දීලා මදි ඇති. ඒ නිසායි මම මෙතනින් කොන් එන්නේ. නිසා මොකක් හරි මට Tamanට සමහරට කර්මානුරූපව මට මේ අවස්ථාවේ බලපෑමක් එන්න පුළුවන්. ඊට පස්සේ බෝසත් වහන්සේ මොකද කරන්නේ? දානයක් දෙනවා. දානි දුන්නට පස්සේ ඒ දානය ඒ වෙලාවේ අර රජවරු සිටුවරු දානි දෙන අවස්ථාවක. නමුත් මේ බෝසත් වහන්සේට ඊටාම සුළු දෙයයි පූජා කරන්න හම්බෙන්නේ. මුං ඇට ටිකයි. ඒකත් අර දානි බෙදනවා වගේ නෙමෙයි කන්දකුරට ගිහිල්ලා පහළට විසි කරනවා අවස්ථාවක තමයි ඒක ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උන්වහන්සේ තමන්ගේ ජීවිතේට ඒක සැපේ පිණිස හදාගත්තා. එහෙනම් වහන්සේලාත් මේ පන්සල්වල දැන් ආගමික ස්ථානවල මේ වැඩසටහන් කිරීමේදී අපිට මොන වගේ පරිවිඩයක්ද දෙන්න පුළුවන්? ඔව් එතෙන්දි මහත්තයා අපිට හිතන්න පුළුවන් අපිට දැන් කෙනෙකුට මේ ධාතුන් වහන්සේලා වන්දනා කරනවා වගේ මේක ආමිසය. අපිට ප්‍රතිපත්තිය තුල හැසිරෙන්න පුළුවන්. දැන් අපිට සෑරාජනන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්නවා. බෝධින් වහන්සේලා වැඩ ඉන්නවා. පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් අපිට හැම අවස්ථාවකම ඒ වන්දනා කරලා අපිට පින් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා කවුරුවත් ඒ ගැන පසුතැවීමක් ඇති කරගන්න එපා කියන පණිවිඩය තමයි අපි දෙන්නේ. ඔව් අපේ ස්වාමීන් වහන්සේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ මොකක්ද අපිට අවසානයේ බෞද්ධයට කියන්න තියෙන්නේ? අපේ ජනතාවට බෞද්ධ සහ සකල ශ්‍රී ලංකා වාසීන්ට. අවසානයේදී සඳහන් කරන්න කැමතියි දැන් දළදා වහන්සේ දැකපු අය ඉන්නවනේ. දැකපු අය නොදකපු අයට විස්තර කරා. විස්තර කරලා කියන්නේ මේ විදිහටයි මම දළදා වහන්සේ දැක්කේ. හැබැයි මම සඳහන් කරන්න කැමති දළදා වහන්සේ පොළුමේ ගිහිල්ලා දැකලා වන්දනා කරලා පින් රැස් කරගත්තු අයට වඩා පිනක් රැස් කරගන්න පුළුවන් අහලා දැකලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අහලා දැකලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් අර දුක විඳින්න නැහැ අඩු. දළදා වහන්සේ මෙන්න මේ විදිහට දැක්ක මෙහෙමයි කියලා කට්ටිය කියනකොට හරි කියලා සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට පින තව තවත් වර්ධනය කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් භාග්‍යතුන් වහන්සේ සියල්ලම අතහරපු තැන තමයි බෝධීන් වහන්සේ. සියල්ල අතහැරපු බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා තමයි ඔක්කොම ටිකිල්ලා. අපල දුරු වෙන්න නේද? ඊට පස්සේ එක බොහෝ දේවල් ඉල්ලනවා. නැති ඇමති කම්පව යාන වාහන දරුපල විභාග. දැන් මම ඔකට දැන් අපේ සේනාසනයේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ පිළිබඳව සඳහන් කරනකොට සබරගමුන් පළාතේම බෝධීන් වහන්සේලා දෙනමක් එකම මළුවේ වැඩ ඉන්නේ අපේ සේනාසනයේ විතරයි. ඒත් බෝධීන් වහන්සේලා නොසිතූ විදියට තමයි අනුරාධපුරයෙන් සහ අපේ නෙල්ලිගල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් බෝධීන් වහන්සේලා දෙනම අපිට ලැබෙන්නේ. එතකොට දැන් මේ බෝධීන් වහන්සේලාගේ දැන් සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය තමයි ගිහිල්ලා පඳුරු ගැට ගහලා ඒ මේව කරලා කතන්දර කරනවනේ. එතකොට මම තීරණය කරා අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක නෑ ඇතුළට යන්න දෙන්නේ නෑ. හැබැයි යන්න දායකයන්ට යන්න අවස්ථාවක් තියෙනවා වාර්ෂිකව. දැන් එළඹෙන ලබන මාසේ වාර්ෂිකව අපි වාර්ෂික පූජාවක් කරනවා. එතෙන්දී සියලුම දෙනාටම ගිහිලා වන්දනා කරගෙන ඉන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමකගේ අධීක්ෂණය යටතේ. නැත්තම් මේ මළුව පිරිසිදු කරන්න දුන්නාම ඔන්න මළුවේ වැලි ටික නැහැ. එහෙම දේවල් වෙනවනේ. ඒ නිසා එතකොට අපි අර මේ ශ්‍රද්ධාවෙන් හැම දෙයක්ම මේ පින කියන එක අනුමෝදන් වෙන්න පුළුවන් නම් අර සිතින් මවාගෙන ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා අර මේ අනිත් අයට වඩා බොහෝම පිනක් රැස් කරගන්න පුළුවන් කියලා. පින්සිත් වැඩේවා හැමදෙනාගේම සුරේන්ද්‍ර මොළගොඩ මහත්මයාට මිනිත්තුවකට වඩා අඩු කාලයක් තියෙන්නේ ඔබට. අපිට මේ සාකච්ඡාවේදී මතක් කරන්න බැරුණු දෙයක් තියෙනවා. ඒ තමයි මේ අපේ මේ සාකච්ඡාව පවාද දළදා වහන්සේ අරබයා සිදු වුණේ මේ දළදා දැක්ම මූලික කරගෙනනේ. ඒකම මංගල්‍යයක් නේ. එතකොට මේ සාකච්ඡාව පවා කිසියම් දෙයකින් මේක අල්ප මාත්‍ර දෙයකින් හෝ මේ කතිකාව තුළින් අපි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක අය දැනුම්වත් වුණා නම් ඒක තමයි ඊටාම වටිනා දේ. ඒකම කියන්න ඕන මේ කියන්න බැරුණු දෙයක් අපිට මේ සමාජ මාධ්‍ය ජාල හරහා කරන මේ ඇතම් විකෘතීන්
දළදා වහන්සේ ගැන වෙන්න පුළුවන්, අපේ ආගම දහම ගැන වෙන්න පුළුවන්. ඇතැම් විකෘති තමන්ගේ පෞද්ගලික අභිමතා තිෂ්ඨ කරගන්න කරන ඇතැම් විකෘතීන්ට අහු නොවේ සැබෑව යනු කුමක්දයි නිතරම තමන්ට දන්නේ නැත්නම් පොතපතින් හොයාගෙන දන්න වැඩිහිටියන් අහගෙන සැබෑ මතේ පිහිටා කටයුතු කිරීමෙන් අපිට අපේ සංස්කෘතියත් අපේ සදාචාරයත් අපේ දහමත් අපිට රැක ගන්න පුළුවන්. ඒ සඳහා හැමෝම අපකපු වෙමු කියලා මම මේ අවසාන වශයෙන් කියන්න සූදානම්. ඔබ ස්තුතියි නිනද සජීවී සංවාදයේ සමගයි ඔබ එක්ුණේ. බොහොම මෙත්සිත පෙරදැරිව බැතිසිතින් යුතුව අපි ටිකක් බොහොම ගෞරවයෙන් අපේ මහනුවර ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න යන මේ අවස්ථාව පිළිබඳව, මේ මොහොත අවස්ථාව පිළිබඳව සහ ඒ දළදා දැක්ම පිළිබඳව අපි කතා කළේ. දළදා ප්‍රදර්ශනය කියන වචනේ අපි යෙදුවේ. දළදා දැක්ම බෞද්ධ සංස්කෘතියේ අභියෝගයක් වෙනවද කියලා. අපිට අභියෝගය වෙන්න තැන් හඳුනගෙන ඊට උත්තර හොයමු. එතනින් එහාට මේ සංස්කෘතික උරුමය නිකැලල්ව නිරුපද්‍රිතව ඒ ගෞරවාන්විත ඉදිරියට ගෙන යාමේ වගකීම අපි හැමෝටම පැවරෙනවා. ඒ වගකීම අපි හිසින් දරාගෙන අපි ඊළඟ පරම්පරාවන්ට මේ දායාද කොට දෙමු. ඒ ඉල්ලීමත් එක්කම අපි බොහොම නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි. මේ අද දවසේ සංවාදයට වැඩම වදාළ නුවර ගලගෙදර මෝක්ෂ ජාත්‍යන්තර විපස්සනා භාවනා සේනාසනයේ සේනාසනාධිපති අවසරයි රුවන්වැල්ලේ ජනතිස්ස ස්වාමීන් වහන්සේ බොහොම බෙහෙවින් ස්තුතියි නමස්කාර පූර්වකව ඔබ වහන්සේට ස්තුතියි පිරිනමනවා. ඒත් එක්කම අපි ආරාධනා කළා වැඩම වදාලා කෑගල්ල රෑනපාන දලුග්ගල සිරි ගෞතම ධර්මසර ආරණ්‍ය සේනාසනාධිපති අවසරයි පූජ්‍ය පණ්ඩිත හකුරුවෙල ශ්‍රී ධම්මරත්න ස්වාමීන් වහන්සේ, ධම්මරත්න තිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෙහෙවින්ම පිං වහන්සේට මේ ධර්ම දානමය පින්කමක් අද කළේ කියලා මට හිතෙන්නේ. බෙහෙවින්ම පිං ස්තුති නමස්කාර පූර්වක ස්තුති පිරිනමනවා අපේ හාමුදුරනේ අවසරයි. ඒත් එක්කම අපි නිරන්තරවම මේ සංස්කෘතියේ නිකලල් උරුමය ගෙන යන්නට වෙරදරන අපිත් එක්ක බොහෝ කල් කටයුතු කරන නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහ පිරිවෙනෙහි පරිවර්තනාචාර්ය ප්‍රවීණ සාහිත්‍ය විචාරක ගේයපද රචක සුරේන්ද්‍ර මොළගොඩ මහතා අපට මේ සහයෝගය ලබා දුන්නා. ස්තුතියි. මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නට අපේ ගලගෙදර පොලිසියේ විශේෂයෙන් ඒ අපේ සාජන්ට් කුලතුංග මහත්මයා සැරෙන් කුලතුංග මහත්තයා බොහොම බෝසත් සිත් පෙරදැරිව බොහෝ ආගමික කටයුතු වල නිරත වෙනවා. ගලගෙදර පොලිසියේ මහජන සම්බන්ධතාංශයේ පොලිස් සැරෙන් ගාමිණී කුලතුංග මහත්මයා ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ටත් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩමවන්න අපිට උදව් කළා. ඉතින් හිතතුනි හදවසේ කාලේ බොහොම වේගෙන් ගියා. බොහොම වටිනා සංවාදයක් කළා. මේ සංවාදය ජනගත කරන්න, මේ පිළිබඳ පසු සංවාදයක් ඇති කරගන්න අපි හැමෝම සංවිධානය වෙමු. නුවර යන්න නෙවෙයි, සසර ගමන යන්න. අවශ්‍ය දේවල් රැස් කරගමු. ඔබට යහපතක්ම වේවා. උතුම් වූ තෙරුණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්නම්. ආයෙත් හමු. ඔබට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.